ඔය දැන් ඔයා මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් මගෙන් හිතන්න يعني හෙට උදේට RAM එකක් ගත්තොත් හරියයිද? අර certain විදියට අහන්න ඕනේ. හරියයිද නැද්ද කියලා අහන්න බෑ. හරියයිද? මම කියන්නේ ග්‍රහ බලපෑම කියන වචනේ වැරදි හරිනම්. සෝලර් සිස්ටම් එකේ තියෙන ප්ලැනට් 9ද නැත්නම් එතන වෙනම ලෙවල් එක ෆෝස් එකක් තමයි ගුප්ත ශාස්ත්‍රයේ තියෙන්නේ. මේ මොකද්ද මේකට නම දාන්නේ? most controversial episode කියලා දාන්න. welcome guys සාදරයෙන් පිළිගන්නවා අපේ EFT special episode එකට. මේක numbered episode එකක් නෙමෙයි, මේක special episode එකක්. අපි year එක close කරන්න අපි අද කතා වෙන බලාපොරොත්තු වෙන්නේ ටිකක් ඇහැට පෙනෙන්නේ නැති ටිකක් විතර controversial গুপ্ත දේවල් කීපයක් ගැන, විශේෂයෙන් ජ්‍යොතිෂය ගැන. concepts මොනවද මේකේ තියෙන, අපි ඉන්න stand point එක මොකද්ද කියන එක ගැන අපි ජ්‍යොතිෂයට ඩිස්කෂන් එක සෙන්ටර් කරගෙන හිටපු එක රීසන් එකක් තමයි අපි ඇත්තටම මේ ගැන ඇකඩමික් ලෙවල් එකකින් ස්ටඩි කරලා තියෙන, ප්‍රැක්ටිකලි යූස් කරලා තියෙන, වගේම ෆැමිලි එකේ ආభాෂය ලැබිලා තියෙන කෙනෙක් ඉන්නවා අපේ මේ ගෲප් එකේ, දුමිතු. ඉතින් එයා ඒ සයිඩ් එක වගේම සයන්ස් ටෙක්නොලොජි සයිඩ් එකේ දෙපැත්තම ඉන්න නිසා අපිට ගොඩක් හොඳ බයස් නැති ආන්සර්ස් ගන්න පුළුවන් වෙයි අපේ ප්‍රශ්න වලට. ඉතින් ඒක නිසා අපි මේක වටේ සෙන්ටර් කරන්න හිතුවා ඩිස්කෂන් එක. පොඩ්ඩක් গুপ্ত දේවල්, controversial දේවල් කීපයක් ගැන අපි අද කතා කරන්න හිතුවා. එහෙනම් let's get to it. මේ ඔයාට ලක්නේ උපන් වෙලාවයි දුන්න පුළුවන් දෝක බලන්න. උපන් දිනේ වෙලාවයි තැනයි දුන්නාම ලේසි. ඒක අක්ෂාංශ දේශාන්ත ඒ ටික හොයාගන්න. හරි මේ ඒකල මං කියන මන් දෙයක් හිතුවා, ඒක මොකද්ද කියනවා. ඒකට නිමිති බලනවා කියලා කියන්නේ. ඔව් දැන් ඔයා මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් මගෙන් හිතන්න දැන් ඔයා මගෙන් අහනවා අද يعني හෙට උදේට RAM එකක් ගත්තොත් හරියයිද? ඒක කියන්නේ මොකද්ද මේ අර certain විදියට අහන්න ඕනේ. හරියයිද නැද්ද කියලා අහන්න බෑ. හරියයිද? ඊට පස්සේ එතකොට නිමිත්ත බලනකොට තත්කාලේ කියලා කියන ඒ මොහොතේ තියෙන ආචාරයේ කේන්ද්‍රයේ සටහන අරගෙන ඔයාගේ අරමුණට ඒක සමපාත වෙනවද කියලා බලන්න පුළුවන්. අවල් දවසේ මේ වෙලාවේ. එතකොට ඒක නිකන් පොසිටිව් වගේ තියෙනවා නම් අර RAM එකෙන් අරන් ඔයාලා මොකක් හරි වැඩක් ගන්න පුළුවන්. හදිස්සියට ඒක නරක වෙලාවක මොකක් හරි නරක වෙලාවක් කියන අර සුබ නොවන මොකක් හරි කම්බිනේෂන් එක වයි අවශ්‍යයි අදාළ වෙලාවෙ මොනවද කරන්න ගියොත් එහෙම ඉතින් අර ඒකේ ප්‍රතිඵලයේ සමහර විට විකෘති වෙන්න පුළුවන්. විකෘති හරි ඵල රහිත හරි හිතන්නකො RAM එකක් ඒ වෙලාවේ පර්චේස් කරොත් එහෙම ගහලා පහුදාට නැත්තම් ගහන මොහොතේ හරි උටුස් ගාලා යන්න පුළුවන්. එහෙනම් මං හાર્ඩ් ඩ්‍රයිව් ගන්න කලින් ඔයාලට අහන්නම්. අම්බෝ මේ ඊට පස්සේ මෝගිල ඒක කරන්න දේ ඔක්කොම කරලා කෙලවුණාට පස්සේ අම්බ කිව්වෙද මේ මෙහෙම වැඩක් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක කියන්නේ මම පර්සනලි ඔක ටෙස්ට් කරා. ටෙස්ට් කේසස් කීපයක් තියෙනවා. ඉතින් ඒවත් මගේ එක ගෝල් එකක් අර ඔක තත්කාලෙන් දාලා මොකද කාට හරි අර ලේසි ක්‍රමයකට දැන් අපි දැන් මොකක් හරි මම ප්‍රශ්නයක් අහුවොත් මොකක් හරි මට AI මොඩල් එකේ හරි මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඒකේ අර තත්කාලේ බලලා ඔය ගහචාරය බලලා මෙන්න මේ පොසිබිලිටි එක තියෙනවා එහෙම කියලා අර ලෝඩ් කරලා දෙන්න පුළුවන් නම් දැන් තියෙන මම අනික හැම මොඩල් එකකම ගහලා බලුවා අර මේ ශාස්ත්‍රීය විදිහට ඒක දෙන්නේ නැහැ. ඔයා ගැන ෆෝමියුලා එක දීලා අරුට කැල්කියුලේට් කරලා හදලා කියන්නේ වගේ. ඔව් මුන්ට අර ඉන්ටුයිෂන් එක නැහැනේ. අර සමහර කේස් තියෙනවා දැන් අර ඉන්ටුයිෂන් එක කියලා තේරුම් කරන්න අමාරුයි. අර අනිත් එක උන් ඒ වගේ ඩේටා වලින් ට්‍රේන් වෙලා නැතුව තියෙන්නේ. ඔව් ඩේටාත් නැතුව ඇති. අනික හැලුසිනේට් වෙනවත් එක්කන 100%. හැලුසිනේට් වෙනවා. ඒක මේ වගේ අර මේකත් එන අර අධිසංවේදී කේස් දැන් එතකොට ඔය තත්කාලේ කේන්ද්‍ර කතන්දරේ ඒක ටිකක් පොඩ්ඩක් සෙන්සිටිව් වැඩි. ඒක නිසා ඉමීඩියට් ෆියුචර් ඕක උන්ට බැරි වෙයි ඉතින්. ඉස්සරහට කියන්න බෑ ඉතින්. එහෙනම් මම දෙන්න හොඳ නිවුස් ටික විතරක් කියන්න. අන්තිමේ ඒ දන්නේ එක මේ හිතන්නකෝ දැන් අද ඉතින් මම කියනවා දැන් මට මේක පේනවා හදිසියයි පේනවා අහවල් දවසේ හොඳ ටිකට් එකක් ඇදලා නැත්නම් හොඳ දාලාභයක් තියෙන වෙලාවක් තියෙනවා. ඒවා ඉතින් ටිකට් එකක් ගන්න කියලා පාරේ ඇවිදන් යනවා. ගන්න යනකොටම වාහනයකට ඇප් වෙනවා. කොහොමද එතකොට? ටිකට් එක ගන්න විතරක් කියන්න.
එතකොට බෑනේ එතකොට මාරකේ ගැන කියන්නේ ඒ එතකොට කපන්න ඕනේ ඒකට එහෙම වෙන ඒවට ඒකත් අයින් ඒක ශුන්‍ය කරන්න ඒක අයින් කරන්න මෙහෙමයි ඔතන ඕකේ අර තියෙන ගුප්ත ශාස්ත්‍රයේ තියෙනවා දැන් හිතන්නකෝ මොකක් හරි දරුණු කර්මයකින් මොකක් හරි කලින් අතයි මොකක් හරි තේත් කරපු කර්මකින් මෙයා දැන් මේ භවයේ ඔයාගේ ආයුෂ කෙටි වෙලා තියෙනවා. මේ ආයුෂ කෙටි වෙන්න හේතුවක් තියෙනවා. දැන් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් කරලා නැත්නම් මොකක් හරි අර මේ මාරකයක් හරි මොකක් හරි තියෙන ඒ කාල සීමාවක් තියෙනවා. ඒක පැනගත්තොත් ඔයාට ඉතුරු හම්බෙලා ඔයාට ජීවත් වෙන්න සුදුසු තව මොන හරි ඉස්සරහට කාල සීමාවක් තියෙනවා නම් ඒ ටික ඔයාට ජීවත් වෙන්න පුළුවන්. ඒ ඔය සත්තු නිදහස් කරන්න හිටපු ගමන් සමහරු ඒවට ඔය අර ඔය කියන්නේ පනට පනක් මේ එක්ස්චේන්ජ් කරනවා කියලා. අර එහෙම මේ පොඩි අර গুপ্ত ක්‍රම තියෙනවා වල. අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ කරපු ඒවා අපච්චිලා අත්තලේම සමහරලාට එක කට්ටියට අර මේ සමහර ඒ තියෙනවා අර මේ සර්ජරි එහෙම හાર્ට් සර්ජරි අර මේ බ්‍රේන් මොකද මොන තව ස්ටෙන්ට් එහෙම දාලා අර එන කම්ප්ලෙක්ස් ඒවා මේ ගොඩ දාපු කේස් තියෙනවා අර හරි අමුතු කේස් ඉතින් ඕවා. ඉතින් අපි කතා කරලා ඕක මට වෙන කාටවත් කියන්න බෑ. එක්ස්ට්‍රීම් එන්ඩ් එකේ ඉන්න සමහරු ඉන්නනේ මේක රෙකෝඩ් වෙන හින්දා මම නම කියන්නේ ඊට පස්සේ ඔබ කොහොමද බං එහෙම කියන්නේ ඔව් ඒකත් හරි. මොකක්ද නිකන් ගුරුත්වය වගේනේ. තියෙනවා දැනෙනවා. ඉතින් ඉන්නවා ඒ අර වගේ. ඔව් ඒ මම දැන් දැක්ක මේ මොකක් හරි මේ ඉන්ෆෝග්‍රැෆික් එකක් හරි මොකක් හරි දැන් ෆිසික්ස් වල තියෙන 140 අපි දන්නේ අනිත් ඔක්කොම ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි බලපුවම දන්නේ නැහැ මොකක්. ඔව් ඒක එතකොට අහනවා ඇහැට පේන්නේ නැති ඒවා කොහොමද විශ්වාස කරන්නේ ඒක නෙමෙයි. නෑ ඒක ශාස්ත්‍රයක් ඔයගේ දැන් ඔයගේ ශාස්ත්‍රයක් එළියට ආවේ මොකක් හරි හේතුවක් තියෙන්නත් එපා. දැන් මොකක් හරි අවශ්‍යතාවයක් උඩනේ ඔය ඔයගේ ශාස්ත්‍රයක් අර කවුරුහරි ප්‍රගුණ කරලා හරි තියෙන්නේ. හැබැයි ගොඩක් ස්කෑම් බිල්ඩලා තියෙන ඇක්චුවල් දෙයක් මතනේ. දැන් ඔය ඩොක්ටර් රිහරි මොන හරි ඒ කියන්නේ මොන හරි ඇත්ත එකක් තිබිලා තමයි ඒක බලලා ඒක දන්නේ නැති එකෙක් ඒක විදිහට එළියට අර ෆ්‍රන්ට් එක දාලා ස්කෑම් කරන. දැන් මෙහෙමයි ඕකත් අර සයන්ටිෆික් මිස් ඉන්ෆර්මේෂන් තියෙන ඒකත් එහෙමනේ දැන් ඔය පහුගිය සීන් එකේ දැන් වැඩේ කියන්නේ මේ සම්බන්ධව මේ අර ඉන්න කට්ටිය අර එක්ස්පර්ට්ලා ඒ ගැන හරියට එක්ස්පර්ට් අර ඔපිනියන් එකක් දෙන්න පුළුවන් අය හරියටම ලොජිකලි ඒක අර මේ ඒක අර බිස්නස් වුණ ගමන් කට්ටියගේ මෙයා එක ෂිෆ්ට් වෙනවා ඒක තමයි ඔය ප්‍රශ්නේ මම දැකලා තියෙන්නේ ගොඩක් ඔය මොකද ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කරන කට්ටිය ඉන්නේ ටීවී එකේ ඔය ටීවී එකේ ඉන්නේ ස්කෑමර්ස්ලා නේ අනික ගොඩක් නේ ඔක්කොම වගේ බහුතරයක් මට ආශ්‍රය හම්බුණානේ අපච්චි කිය ලොකු අත්තලගේ අර පණ වගේ ඒක රැකපු කට්ටිය හිටියනේ. එතකොට දැන් ඒගොල්ලෝගේ ඔපිනියන් දෙන විදිහයි දැන් මේ ටීවී එකෙන් කට්ටිය ඔපිනියන් දෙන හැටි දැන් මේගොල්ලෝ හිතන විදිහයි අරගොල්ලෝ හිතන විදිහයි කම්ප්ලීට් ඔපොසිට්. මේගොල්ලෝ දැන් අපේ අත්තලට හරි අපච්චිගෙන් හරි දැන් හිතන්නකෝ දැන් මල් කැහුවොත් එයාට බිස්නස් එකක් පටන් ගන්න ඩේට් එකක් ඕනේ කියලා දැන් ඒගොල්ලෝ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ක්‍රමයට ඔයා ඒක පටන් ගන්න හරි මොකක් හරි වැඩක් කරන්න කලින් සාමාන්‍යයෙන් මාස 6කට 4කට විතර කලින් මේ අත්තරහයි අපච්චිට හරි කියන්න ඕනේ කියලා මේ ඒගොල්ලෝ ඊට එදා ඉඳලා ඉතින් මේ ඩේට් එක හොයන ඕක ගන්න කතාවක් සුද්ධ කරන්න නිකන් ෆිල්ටර්ස් තියෙනවා 37ක්. ඔව් ඊට පස්සේ අර ලෙවල් 37ක් තියෙනවානේ. ඒ කියන්නේ 37ම ක්ලියර් වෙන්නේ නැහැ. ඔකත් නිකන් අර ෆිල්ටර් අස්සෙන් ගිහිල්ලා එහෙනම් පොඩි අර වංගු ගහලා තමයි හැමතැනම අයිඩියල් ලෙවල් තැන් තියෙනවා බොහොම කලාතුරකින්. අන්තිම නිමිත්තට යනකම් තියෙනවා. ඒ කියන්නේ අර එතකන බලලා අර බෙස්ට් එකක් දෙන්නේ එතකොට දෙද්දි. එතකොට අපච්චිලා අත්තලා ඒ දවස්වල කරේ පුළුවන් තරම් දෙන්න පුළුවන් අර හොඳම මේක දෙන්න. සමහරලාට ඒ වෙලාවේ එන මොහොතට නිමිත්ත බලලා කියනවා මේක කරන්න පුළුවන් ද බැරිද කියලා. ඒ කියන්නේ ඒ එන මනුස්සයා සල්ලි දුන්නත් මේගොල්ලෝ ඒක කරන්නේ. මේගොල්ලෝ සල්ලි ගත්තෙත් නෑ. අපච්චිලා අත්තලා එහෙම අර මේගොල්ලන්ගේ වියදම් කරලා තමයි ඔය මේ සමහර කට්ටියගේ ජීවිත පව බේරවුවේ. අනික ඔය ශාස්ත්‍රෙත් අර ඉගෙනගෙන ඉවර කරන්න බැරි එකක්. ඔක බැස්සට පස්සේ තමයි තේරුනේ. අර මොකක් හරි පොයින්ට් එකක් අල්ලගත්තට පස්සේ අර රස කතා කියන්න පුළුවන් පොයින්ට් තැන් තියෙනවා. ඒ ටිකෙන් තමයි ඔය ප්‍රොෆෙෂනල් ඔය ටීවී channel වල ඉන්න කට්ටිය වැඩ ගන්න. අර මේ සෙන්සේෂනල් පාර්ට් එකකින්නේ. සෙන්සේෂනල් පාර්ට් ඕකත් අර මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් වගේ නේ. දැන් ඔය දැන් ඔය ටීවී එකේ හැම ගොඩක් ටීවී නේ ඔය දැන් YouTube බලස්ලා එහෙම ඔය දෙන්නේ බ්‍රෝ ඇඩ්වයිස් එහෙම මේ ඔව් ඒක නම් මේක මෙහෙම කියලා අර
මම ඕක කොහේ හරි දැක්ක ඔය ෆයිනෑන්ෂල් channel එක ඔය දෙන්නේ ඔය තියෙන courses ඔය අනම්මනම් තියෙන Discord ඔය ඉන්නේ ඔය course sell විකුණන ඔය කියන එක මම දැක්කේ channel එක කිව්වේ එහෙම කරන්න බෑ කියලා. කියන්නේ ඒ කියන්නේ දැන් මගේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එක දන්නේ නැතුව කවදාවත් මට ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් දෙන්න බැයිලු මේ ඒවා දැනගෙන. ඒ කියන්නේ මම මගේ ස්පෙන්ඩිං හැබිට් කොච්චර ඉන්කම් එකක් තියෙනවද එහෙම බලලා එහෙම දෙන්න පුළුවන්. මේ නැත්තම් ඔය පොදුවේ දෙන ඒවා තියෙන මෙහෙම කරන්න කියන ඒවා එච්චර හරි නෑ කියලා කියන්නේ. ඒවනේ අර කොමන් ඇඩ්වයිස් එකක් නිකන් අර ඒක හින්දා මේ ජෙනරලයිස් අන්න හරි මට තිරන්නේ ඔයතුනේ ඕක තමයි අර රේඩියෝ එක එහෙම ලග්න එහෙම කියද්දි එතකොට අර පර පොදුවේනේ කියන්නේ අහවල් ලග්නෙට කියලානේ කියන්නේ. අර ඉන්ඩිවිජුවල් අය ගත්තාම එහෙම වෙන්නේ නෑනේ නේ. සරල කරලම ගන්න පුළුවන්. මේ ලග්නේ තියෙන කෙනාගේ නැකත උපන් ජම නැකතර මේ තියෙන ගුණේ බලන්න පුළුවන් එදා දවසට තියෙන නැත්තම් මේ තා පස්සට ඇවිල්ලා තියෙන පක්ෂීන් කියලා පංච පක්ෂී කියලා කියනවා. දැන් පංචයෙන් පක්ෂියා ගමනේද රජද භෝජනද නිදිද මරද කියලා ඔය තියෙනවා. අර මේ වර්ග පහක් තියෙනවා. දැන් මේ මොහොතේ රජ වෙන පක්ෂියා රජ වෙන මොහොතේ ඒ වෙලාව කොටස් පහකට බෙදන්න පුළුවන්. පස්සේ අතිසූක්ෂම කියලා ලංකාවේ කට්ටිය භාවිතා කරන එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ සූක්ෂමිනුත් පහෙන් එකක් ගන්න පුළුවන්. ඒ සූක්ෂමේ කැලි පහකට බෙදලා එතකොට අර ඔය අර මේ මොකක්ද අර කිරි ගහට යනවා වගේ නැකත් එහෙම හදන්න. ඉතින් ඔය අර දැන් කට්ටිය අර ළඟ ඒව කරගන්න ඔය වගේ පක්ෂියත් පාවිච්චි කරනවා. දැන් ලග්නෙට පොදුවේ කිව්වොත් ඒ වෙලාවේ ඒ ලග්නේ තියෙන හිතන්නකො එයාගේ ලග්නේ වෘෂභ කියලා. වෘෂභ කෙනාගේ මේ මොහොතේ වෘෂභ කියන ලග්නේ තියෙන දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක්ගේ ජම්ම නැකතර ඉන්න පක්ෂියා මේ භෝජන කියන තැන අනිත් එක්කෙනාට මර වෙන්න පුළුවන්. එතකොට අතන තියෙන නරක එකක් මෙයාට ඇවිල්ලා මේ අරයට අනිත් එක්කෙනාට ඒක බලපන්න නැතු වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඔය අර පක්ෂි කතන්දරේ චුට්ටක් ඒක සරල කේස් එකක්. ඔක මේක පාර කිව්වට තේරෙන්නේ නැහැ. පක්ෂියා ඉකිලෙන ඔකේ තියෙනවා මේ පක්ෂියා ගමන් කරන පක්ෂියාගේ හැසිරීම. රජ භෝජන ගමන නිදි මරණ ඒක මේ කැටගරි පහට තමා තියෙන්නේ. එතර ඒක කොහොමද මේ අරකට කැනෙක් කරන්න මට එක තේරුම් කියන්නේ පුද්ගලයා හැසිරෙන විදිහ බලලා පුද්ගලයා දැන් හිතන්නකෝ දැන් හිතන්නකෝ මේෂ ලග්න කියලා. මේෂ ලග්නේ ඉපදිච්ච කෙනාගේ හිතන්නකෝ සුවන නැකතට නම් සුවන නැකතට ඉන්නේ කපුටක්. එහෙම තියෙනවා. සතෙක් ඉන්නවා. අද ගතිගුණ ටිකට මොකද ඒක කියන්නේ අර මේ වගේ කියන්න ගන්න මේ උදාහරණයක් වගේ එක විදිහටනේ බලන්න. ඔව්. ඒ කියන්නේ ඒ අර ඒක අර මේ පර්සනැලිටි ටයිප්ස් වල කියන නම් තියෙන එකේ අර මොනවාද සයන්ටිස්ට් අන්න ඒ වගේ ඒ විදිහේ එක්තරා විදිහක එකක් අන්න ඒ ආකාරයට යනවා. ඊට වැඩිය වෙන ලෙවල් එක වෙන ඩයිමෙන්ෂන් එක තියෙන එක බට් අර කන්සෙප්ට් සේම් කන්සෙප්ට් නේ. ඔව්. සයන්ස් පැත්ත ඔය පැත්තයි දෙකම දැන් කොහොම හරි දැන් මාල්ක DDR5 RAM එකක් ගන්න. ඔව් නෑ මම මේ හાર્ඩ් ඩ්‍රයිව් ගන්න. නෑ මොකද මගේ මේ තව හાર્ඩ් ඩ්‍රයිව් එකක් ගියා ඊයේ උදේ. දැන් මේ දවස් ටික පොඩ්ඩක් අර සද්දයක් ආවා හાર્ඩ් එකේ අර මට හොයාගන්න බැහැ කොයි හાર્ඩ් ඩ්‍රයිව් එකද කියලා. හරි අන්තිමට හොයාගත්තා. හැබැයි මේ හොයාගත්ත එකක් ගිහිල්ලා ඉවරයි. අවුලක් නෑ කර මගේ අර Windows 7 දාලා තිබ්බ අර පරණ ගේම්ස් ටිකක් තිබ්බ. ඒකේ මම මොකක් හරි පොඩි ඔය ගේම් ෆයිල් ටිකක් බෑක් කරලා තිබ්බ. අවුලක් නෑ ඒක. අවුරුදු 15ක් විතර පරණ හાર્ඩ් ඩ්‍රයිව් එක. ඔය මේ අර න්‍යාම ධර්ම ගැන කතා කරද්දී මට මතක් වුණේ ඔය දැන් අර මේ අර මොනවද තියෙනවනේ පහක් තියෙනවනේ තුනියාම බීජනියාම කම්මනියාම ධම්මනියාම චිත්තනියාමනේ. ඒකේ මේ අර දැන් අපි ඒක අර හැමදාම කතා වුණාට මේ ඔක දැන් අහන් ඉන්න කට්ටිය පොඩ්ඩක් මොකද්ද මේ පුරහරව කියලා හිතුවොත් එම නිකන් කිව්වොත් එම අපි හැමදාම කතා වෙන කියන්නේ දැන් අපේ තියෙන නිකන් මොකක්ද ඒකට කියන්නේ ඉන්න ඔපීනියන් එකක් එක විදිහකට තමයි ඔය දැන් ගොඩක් වෙලාවට මේ ඇස්ට්‍රොලොජි ගොඩක් සූඩ සයින්ස් විදියට දාන පැත්තට දාන ට්‍රෙඩ් එකක් නේ තියෙන්නේ මොඩර්න් මේකේ මොඩර්න් කල්චර් එකේ. බට් අපි ඉන්න මේක මම ඉන්න පර්සනලි අපි ගොඩක් අපි දැන් කතා වෙන අපි කොමන් ටිකක් විතර කොමන් එක මේ මම හිතන්නේ දැන් මම නම් පර්සනලි බිලීව් ඉන් කර්මා. හැබැයි ඒ දැන් ඔය කර්ම කියන මෙකැනිසම් එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි එහෙම කරා දැන් එතකොට වාට ඒ කරපු කර්ම එකට මොකක් හරි එකක් ඵල දෙන්න හරි මොනවා හරි වෙන්නේ කවදද කොතනද කොහොමද කියලා අතර අන්නේ ඒක යම්කිසි
ඇකියුරසි එක්කට ප්‍රෙඩික්ට් කරන විදිහේ ප්‍රෙඩික්ට් කරන සයන්ස් එකක් එක්තරා විදිහක තමයි කියලා තමයි මම හිතන්නේ ඇස්ට්‍රොලොජි. එතකොට මේ ඔය ඕකෙදී දැන් එතකොට අපි කිව්වොත් එහෙම අර දැන් දුමිදු කිව්වාගේ මොකක් හරි අපි දැන් මල්ක යනකොට මෙන්න මෙහෙම එකක් හරි යනකොට නෙමෙයි එච්චර අපි කිව්වොත් මෙන්න මේ කාලේ මෙන්න මේ වගේ දෙයක් වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා කියලා අපි කිව්වොත් ඒක අර අපි කියන්නේ කර්ම නියාමයෙන් විතරනේ. එතකොට අපි නිතරම කතා කරන එකක් තමයි ඒක 100%ම අපිට කියන්න බැරි එක හේතුවක් තමයි තව අර ධම්ම නියාම ඍතු නියාම බීජ නියාම කියලා තියෙනවා. ඒ කියන්නේ අද උදාහරණයක් විදිහට දැන් ඔය පහුගිය දවස්වල ස්ටෝම් එක එනකොට කර්මයක් නැති කෙනෙකුට උනත් කරදරයක් වෙන්න පුළුවන්. මොකද ඒක ඍතු ඒ ඍතුව නිසා වෙන බලපෑමක් බේසිකලි ෆිසිකල්. ඒ වගේ කියලා. හැබැයි ඒ දැන් ඒතර ඒකින්ද අපි කියන්නේ අර අරකින් මෙහෙම ප්‍රෙඩික්ට් කරාට ඒකට 100% ඒක වෙනවම කියලා කියන්න බෑ. නෑ කියන්න බෑ. පොසිබිලිටි එකක් තියෙනවා කියලා. හැබැයි මම ඔය ළඟදී නිකන් කොහෙද හරි දැක්කා එහෙම අපි කිව්වට ඔය හැම එකෙම බලවත්ම එක තමයි කර්ම නියාමය කියන්නේ. මොකද අර අනිත් ඒවා ගොඩක් දේවල් ඕවර්රයිඩ් කරන්න පුළුවන් කියලා අරකින්. මොකද ඒක ටිකක් අපිට කොරලේට් කරලා හිතන්න පුළුවන්. මොකද අපි එන ෆ්‍රීක් ඇක්සිඩන්ට් නැත්නම් ඔය එන හිතා ගන්න බැරි විදිහට බේරුණ අර සර්වයිව් වෙන එහෙම ස්ටෝරිස් ඕන තරම් අහලා තියෙන්නේ. ඒතර මට හිතෙනවා ඒක එක්තරා විදිහකට අර අනිත් ඒවා ඕවර්රයිඩ් වෙන වෙලාවක් කියලා. ඒ කර්මෙකෙත් තියෙනනේ කර්ම හතරක්. ඔව් නේ ditta ධම්ම වේදනය දාපෝසි කර්ම කියලා එකක් තියෙනවා. ඒක කැන්සර් ඔව් අන්තිමට ඊට පස්සේ අර උපපංච වේදනය අපරාපරිය එකක් තියෙනවා. අහෝසි කර්මනේ. ඔව් අර මැරෙන වෙලාවේ අර බලවත් වෙන එක නේ. ඒක එහෙමනේ තියෙන්නේ. එකක් තියෙනවා මැරෙන වෙලාවේ. මට මතක විදිහට ඒ කියන්නේ පෙර කරලා දැන් පළ දෙන ඒවායි. නෑ නෑ අර දැන් කියන්නේ අර ඊළඟ උපතට බලපාන එක මොකක්ද ඒක මට හරියට ඒ ඔයා කියන්නේ ඒ චුතිය සීන් එක නෙනේ. ඒක වෙනම කතාවක්. නෑ නෑ ඒක ඔය කර්ම හතරේ මොකක් ඒක මට මතකයි. ඒක තැනක තිබ්බ මතක විදිහට එකක් බලපාන්න නෑ නේ. ඒක සෙට් එකක් තියෙනවනේ. ඔයාට එවලට එන චුති සිතයි කියන්නේ බුදු ධර්මයේ විදිහට ගත්තොත් එහෙම ඔයාට අන්තිමට ඇති වෙන සිතිවිල්ලයි කර්මයි ගති නිමිත්තත් බලපානවා ඒකට. ඒ කියන්නේ ගති නිමිත්ත කියලා කියන්නේ නෑ චුතිසිත හරි අර ඒගොල්ලෝ මේ කර නෑ ගති නිමිත්ත කියලා කියන්නේ අර කවුරු හරි දැන් අපි අර මනෝභාවයක අන්තිම මොහොතේ ඉන්න තැන දැන් අපි නරක මේ විදිහට හිත පිටලා හිටියොත් එහෙම ගති නිමිත්ත කියන්නේ යන්න තැන යන්න ඉන්න තැනේ ප්‍රීවිව් එකක් දේවල් ප්‍රීවිව් එකක් වෙනවා. මට වචනේ නැති තියන්නේ ඒක පේනවා. හොඳ විදිහකට හිත පිටලා තිබ්බොත් එහෙම මේ හොඳ දේවල් වලින් අර මේ හොඳ දේවල් වලට එයා ප්‍රීවිව් එක හම්බ වෙනවා. ට්‍රාන්සිෂන් එක ගන්න තියෙන්නේ. එතකොට අර එතකොට පොඩි පීක් එකක් හම්බ වෙනවා. අම්මට ඔඩු යන්න ඉන්න මෙතෙන් කියලා. එතකොට අර ඒතර පොඩි පොසිටිව් ෆීඩ්බැක් ලූප් සීන් එකක් තියෙනවා නේ. ඒකෙන් වාගේ හිත හොඳ වෙනවා. ඒක නිසා නිමිත්ත හොඳ වෙච්ච එක දුංගාලා යනවා. ඉතින් හොඳ තැනකට. අර මේ දැන් මම නිකන් පොඩි මේ මම මතක් වුණ කෝට් එකක් මම මේ ගහලා බලුවා. මට හරියට මේක මතක වෙන නිසා දැන් අපි දැන් ගොඩක් වෙලාවට සයන්ස් පැත්ත ටෙක්නොලොජි පැත්ත කතා කරන නිසා දැන් ඒකට එකතු වෙච්ච ඔඩියන්ස් එකක් හිටියොත් පොඩ්ඩක් මේ පැත්තට වැඩි බර නැති ඔඩියන්ස් එකක් වෙන්න පුළුවන් නේ. ඒතර සමහරුත් කවුරු හරි අහන් ඉන්න කෙනෙක් හිතුවොත් මොකක්ද ඒ ෂිෆ්ට් එක කියලා. දැන් මගේ මේක නම් මෙහෙමයි දැන්. ඒ අර මේකේ මම මේවා කරපු කෝට් එක තමයි absence of evidence is not evidence of absence. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි කවුරු හරි ලොජික් එකක් දුන්නොත් හරි කර්ම කියලා කොහොමද ඔප්පු කරන්නේ කියලා. හරි ඔප්පු කරන්න බෑ කියමුකෝ අපි. ඒතර ඒ ඔප්පු කරන්න බෑ කිව්වයි කියලා ඒක බොරු කියලා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔයාලට එවිඩන්ස් නැහැ කියන්නේ ඒක වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අර absence of evidence is not evidence of absence. හැබැයි එහෙමයි කියලා ඒක වෙනවා කියලා කියන්නත් බෑ. එතකොට අර මම නම් කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ ඔකට නමක් තියෙනවා. ඔය මේ දේශනාවේ මට මතක නැහැ. අර ටිකක් මිඩල් ග්‍රවුන්ඩ් එකක ඉඳලා ඔයාගේ එක්ස්පීරියන්ස් අනුව ඔයාට පුළුවන් අර ඩයල් එක අර පැත්තටද මේ පැත්තටද ඇඩ්ජස්ට් කරගන්න. එතකොට එක්ස්පීරියන්ස් අනුව මම නම් කියන්නේ ඔය ගොඩක් ස්පෙෂලි බුදුදහමේ තියෙන දේවල් ඒ මේ ඇත්ත නෙවෙයි කියන්න මට කවදාවත් අර එක්ස්පීරියන්ස් බේස්ඩ් එවිඩන්ස් හම්බෙලා නැහැ. මං කියන එකට එච්චරම මැච් වෙන්නේ නැහැ. නමුත් මම ඒක අර මං කියන්න හදන කන්සෙප්ට් එක දැන් ෆිසික්ස් වල තියෙන ඩාර්ක් මැටර් කවුරුත් දන්නෙත් නැහැ මොනවද කියලා දැකලත් නැහැ. හැබැයි අර කැල්කියුලේට් කරලා බලපුවාම තේරෙනවා මෙතන මොකක් හරි තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ අර අපිට එතන නැහැ කියන්න බෑ. ඩෙෆිනිට්ලි මොනවද තියෙනවා මොනවද තියෙන්නේ කියන එක තමයි ඔය ගොඩක් අපි කියන්නේ ඔය සූත්‍රවල දේශනාවල තියෙන්නේ කියන එක තමයි මගේ මේවා. ඒක ඒතකොට අර අපි
එකක්වත් මේකනම් මෙහෙම වෙන්න බෑනේ කවදාවත් කියලා අර අපි දැන් ගොඩක් කතා වෙනවා ඩිස්මිස් නොකරන හේතුව තමයි අර මම කිව්ව එක අර වඩ එවිඩන්ස් එකක් තිබුණොත් මේක නෑ කියලා ප්‍රූව් කරන්න එක වෙනම කතාවක්. හැබැයි එවිඩන්ස් නැත්තම් ප්‍රූව් කරන්න ඇත්තද කියලා කියන්නත් බෑ පුරුදු කියන්නත් බෑ නම් ඒක it's up to debate up to discussion. මේ පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා අර මේ අර මං කිව්වේ මේ සුවන නැකතට මේ කපුටා කියලා කපුටා නෙමෙයි කුකුලා. මේ මං අපි වෙන වෙලාවක මේ ඇස්ට්‍රොලොජි පාර්ට් එකෙන් යමු ඒ ඩෙඩිකේටඩ් එකක් මේක බෝනස් එපී එකක් විදිහට තමයි ගොඩක් වෙලාට යවෙන්නේ. මේක කියන්නේ ඩෙඩිකේටඩ් ටොපික් කියන්නේ මේක අපි නිකන් ඔය ඉන්න ගමන් ටොපික් එක එක්ස්ටෙන්ඩ් එකක්. තව පොඩි ෆන් ෆැක්ට් එකක් තියෙනවා. මේ සමහර බිස්නස්මන්ලා ඉන්නවා එන টොප් ලෙවල් බිස්නස්මන්ලා ඉන්නවා ඒ ගොඩ දෙනෙක් මේ රාහු කාලේ දැන් ඔය රාහු කාලේ කියලා තියෙනවනේ. රාහු කාලේ වෙලාවේ චෙක් එකක්වත් සයින් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒ වෙලාවේ රෙස්ට් එකක් දානවා. කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. අර මොකක් හරි ඒගොල්ලෝ මේ අර ලර්න් කරලා ගත්ත දෙයක් තියෙනවා. ඕකෙන් මේ ඒ වෙලාවේ රාහු කියන එකේ අර්ථය වචනේ අර්ථය ඇවිල්ලා අඳුරු කියන එක. ඒකට රාහු කාලේ කියන්නේ අඳුරු මේ අඳුරු මොහොතක දැන් අපිට ඉතින් ඒක හිත දැන් අපි ඉන්න කාමරේ එකපාරට කරන්ට් එක ගියොත් එහෙම ඉතින් මුකුත් පේන්නේ නැහැනේ. අපේ අතේ ටෝච් එකක් තිබ්බොත් අපිට එළිය ගහලා බලන්න පුළුවන්. එතකොට ඔය රාහු කාලේ වෙලාවෙත් සුබ මුහුර්ත ගන්න බැරි නෑ. ඒ අපේ අපච්චිලා ලොකත්තලා වැඩි ඕක කරලා තිනවා. අවශ්‍ය ලාට ටෝච් එක ගහලා බලන්න පුළුවන් තැන් තියෙනවා. අර ජෙනරලයිස් වෙලා තියෙන ටර්ම් එක දැන් ගොඩ දෙනෙක් ඕක දන්නේ නැහැ. ඒ කියන්නේ ජෙනරලයිස් වෙලා තියෙන්නේ රාහු කාලේ මුකුත් කරන්න හොඳ නැහැ කියලා. හැබැයි හොඳ නෑ. ඌම නයි නම් අර විදිහට ටෝච් එකක් ගහගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ ටයිම් එක ඔය කියන්නේ අර ටිකක් අර මිනි අර ඒක කරන කෙනාගේ තියෙන අර බෑඩ් ඩිසිෂන්ස් වගේ ඒවා යන්න තියෙන chance එක වැඩි කියලාද කියන්නේ ඒ වෙලාවේ. chance එක වැඩි බලන්න ට්‍රැක් කරලා බලන්න ඇක්සිඩන්ට් එහෙම ගොඩක් මේ දැන් රෝඩ් ඇක්සිඩන්ට් අනම්මනම් ගොඩක් ඒවා මේ නිකන් මේ එක එක රටවල වුණත් තරම් බලද්දී අර අපිට සාපේක්ෂව ඒ රාහු කාලේ ඒ වගේ ගත වෙන වෙලාවල් වලට කියන්නේ මම ස්ටඩි කරපු ගොඩක් කියන්නේ නිකන් මේ මුන් කියන නිසා මම නිකන් මට කන්ෆර්ම් කරගන්න හොයාගත් මේ ඔය බුවා ඒ ඇක්සිඩන්ට් එහෙම ගොඩක් ඔය රාහු කාලේ වෙලාවක එහෙම තමයි කියන්නේ මේ කියන්නේ ගෲප් එකක් පිටින් ඉන්න වෙලාවක වගේ මොකක් හරි ඔය වෙච්ච ඇක්සිඩන්ට්ස් එක එක පිපිරීම් වගේ જાති ඒවා එහෙම නිකන් අර දැන් කියලා කරා වගේ නිකන් අර සමහර ඒවා නිකන් අලයින් වෙන්නේ ඔය රාහු කාලේ වෙලාවට. අර ට්‍රැක් කරනවා කිව්ව එක මේ ඔයා කිව්ව එක මම මේක අහලා තියෙනවා. ඔය කිව්ව එක ගැන මම ඉතින් one of the biggest ඒක මේ එයා මට මතක විදිහට කිව්වේ මේ දැන් ඉස්සෙල්ලා ඕක දැන් හැමෝම කියනවලු මෙයාට ඔය කතාව ගැන මෙයා විශ්වාස කරන්නේ නැත්ලු. හැබැයි දැන් මේක කියන නිසා මෙයා කරලා තියෙන පිටිපස්ස ට්‍රැක් කරලා තියෙන. කලින් බලන්න නැතුව කරපු වැඩ කලින් තිබ්බ රාහු කාලෙත් එක්ක මෙයා මැච් කරලා බලලා තියෙනවලු. මෙයා හරියනවා. ඒක මම මතකයි 175කට වැඩිය ඒ වෙලාවේ කරපු ඒවා කියලා වෙලා තියෙනවා. ඒතර ඒක පොලට එවිඩන්ට් උනාට පස්සේ තමයි පටන් ගෙන තියෙන්නේ ඉස්සරහට මේවා කරන්නේ. නැත්තම් අර ඕකේ අර බයස් එකක් එනවනේ අපි ඒක දැනගෙන කරොත් එහෙම අර හිතත් නිකන් අවුලෙන් කරනකොට අවුල් ඇයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා මූ ඕක පිටිපස්සට ට්‍රැක් කරලා තියෙනවා. ඒක එතකොට well verified in my opinion. දැන් අපිට දැන් අපි ඔය කියන ඒවා ඔය දැන් ඔය ග්‍රහ පීඩීම් ඕක අපිට මේ ඕකයි මේවයි අපිට ඔය මොඩර්න් සයන්ස් එකත් එක්ක මැච් කරන්න පුළුවන් තැන් එනවද? ඒ කියන්නේ අපි දැන් ඔය ඇස්ට්‍රොෆිසික්ස් පැත්තත් එක්ක නැත්තම් මේ ඔය දෙක පාත් දෙකකින් යන්නේ දැන් අපි කියන දේ සාමාන්‍යයෙන් ඒක පාත් දෙකක් තියෙනවා. ඇස්ට්‍රොෆිසික්ස් වලට මේක සම්බන්ධයක් නැහැ. නෑ ඇස්ට්‍රෝ ග්‍රහයෝ කියලා ගත්තට දැන් ග්‍රහයෝ නම දෙනෙක් මේ අහවල් ග්‍රහය කියලා ගත්තට අර එතන අර අපි අර ෂැඩෝ දෙකක් තියෙනවානේ ෂැඩෝ ප්ලැනට් දෙකක්ද ඔය ෂැඩෝ ප්ලැනට් රාහු කේතුයි ඊට පස්සේ දැන් අනික් දැන් අපි ගන්න උඩ අහස රාංශක 360ට වෙන් කරලා තියෙන එක අර ඒ කියන්නේ වෙන් කරලා තියෙන්නේ අර මේ සංකල්පීය වශයෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. එතන ග්‍රහයෝ නැතුව වෙන කවුරු හරි වෙන මොකක් හරි ඔබ්ජෙක්ට්ස් නමයක් දාලා මේ අපිට රීඩ් අවුට් එක ගන්න පුළුවන්. ග්‍රහය ටික දාලා තියෙන්නේ දැන් අර කාලයට අනුරූපව එක එක කාලයන් වලට අනුරූපව දැන් අනික් ඒවා අපි දාන වස්තුන් වල අර ස්වභාවය වෙනස් වෙනවනේ. ඒක නිසා තමයි ඕක අර මේ තියෙන්නේ. නැත්තම් අර ග්‍රහය නැතුව ඕනම් ඔකට දුවන්න හදන්න පුළුවන්. දැන් අපි කියන්නේ මොඩල් එකකට දාද්දි දැන් ෆිසික්ස් වල නම් බලවනේ ඒකේ මාස් එක ඒක අර ඒ වගේ ඒවා බලනවා දැන් ඔතෙන්ට දාද්දි ඒවා බලනවද නැත්නම් නිකන් අර එහෙම එකක් නැද්ද?
අපි බල දේද ඔතන දැන් මෙතන ග්‍රහයෝ දැන් මේ ග්‍රහයෝ දැන් මෙතන මේවා කරලා තියෙන ග්‍රහයෝ නම දෙනා කොන්ස්ටන්ට් නමයක් විදිහට තියෙන්නේ. ඒක අහන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ මේ සෝලර් සිස්ටම් එකේ තියෙන ප්ලැනට් නමයද නැත්නම් එතන වෙන මොකක් හරි තියරටිකල් සංකල්පීය වශයෙන් තියෙන්නේ. නම සමාන වුණාට මේ විදි වෙනස්. ඒක තමයි බැලුවේ දැන් අපි ඔය. ඒක මේ මම ඕක මට තේරුණ විදිහට කියන්නද? ඔය මේ මම ඇත්තටම මම මට නිකන් ඔක මම දුමියත් එක්ක සෑහෙන කතා කරලා තියෙනවා. අපි يعني මට තිබ්බ concept එක මට confirm වුණා අර මේ මම ඔය ඔක ගැන පොඩි program එකක් බෙදා මේ ලංකාවේ කෙනෙක් කරපු channel එකක මේ ඕක basically indicator එකක් විතරයි. මට තේරෙන්නේ. දැන් අර දැන් කට්ටිය අහනවානේ දැන් ඔයාලට මේ කිලෝමීටර් මිලියන ගාන තියෙන මොකද්ද මේ සෙනසුරුගෙන් මේකෙන් මේ කොහොමද ඔයාට බලපෑමක් එන්නේ කියලා. එහෙම බලපෑමක් නැහැ. මොකද දැන් ඕක මට ප්‍රශ්න තිබ්බයි දවස්වල දැන් ඕක දැන් මේ පැත්තෙන් අපි බලුවොත් self evident දේවල් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් බලුවොත් උදේජානත් මම අහලා තියෙනවා කිං කරිසන්ති තාරකාරී වගේ එකක් දාලා මේ දේශනා කරලා තියෙනවා. ඒකේ මට මතක විදියට රෆ් ට්‍රාන්ස්ලේෂන් එක තාරකා කුමක් කරන්ද වගේ. දැන් ඒක ඕනේ නම් ඒක හරියට මේ වගේ දැන් අපි ක්ලොක් ෆේස් එකක් ගත්තොත් වොච් එකක් ගත්තොත් ඇනලොග් වොච් එකක් ඒකේ වෙලාව බලන්නේ දැන් අපි ගත්තොත් 4ට වාට පෙන්නනවානේ මේ 12යි අනිත් මේ පැය කටුව 4යි කියලා. හැබැයි එතකොට ඔයා හිතන්නකෝ ඔයා ඔරලෝසුව කැරගුවොත් එහෙනම් 5ට එහෙමයි කියලා ටයිම් එක වෙනස් වෙන්නේ නැහැ නේ. ඔයාගේ ඉන්ඩිකේටර් එක විතරයි වෙනස් වෙන්නේ. ඒ වගේ අර ගැවිලා ජස්ට් ඉන්ඩිකේටර් එකක් විතරයි. එතකොට මේ ඒ සයන්ස් එක ඔයාට ඕනේ නම් හදන්න පුළුවන් මේ තියෙන ගල් ගෙඩි දෙක තුනක් අල්ලලා හරි. හැබැයි ඒවා අර දීර්ඝ කාලිනව තියෙනව නෙමෙයිනේ. හැබැයි අර ග්‍රහලෝක ඇවිල්ලා ඇස්ට්‍රොනොමිකල් ටයිම් දීර්ඝ කාලයක් පවතින දේවල්. එතකොට අර ඒක මොකද ඒකට කියන්නේ ඒක පදනම් කරලා හදපුවාම මේවා ඒක සෑහෙන කාලයක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඕක තමයි මේ ඔය මට තේරිලා තියෙන මේවා එක. ඕක ජස්ට් ඉන්ඩිකේටර් එකක් විතරයි. අරක මෙතන තියෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔයාලට මේක වෙනවා කියලා එක නෙමෙයි ඒ කියන්නේ. දැන් ඔය කිව්වේ අර තාරකා කුමක් කරන්නද කියලා අර ඒකේ අර දැන් අපි අර කැම්පස් එකේ අපි පුරුදුමායේ කරපු පැහැදිලි කිරීමේ මේ කියන්නේ මම සාරාංශයේ කිව්වොත් එහෙම ඒක අර ඒ පැහැදිලි කිරීම ටිකක් නේ සෑහෙන සාධාරණයි. දැන් කොහොමත් දැන් අපි දැන් ජ්‍යොතිෂය ගත්තොත් එහෙම ජ්‍යොතිෂයේ දැන් ඇස්ට්‍රොලොජි ඔය කියන්නේ ඔය গুপ্ত ශාස්ත්‍රය ඔක්කොම ටික අර ලෞකික දේවල්නේ. එතකොට දැන් අපි ලෞකික දෙයි ලෝකෝත්තර දෙයි අර සමාන්තර රේඛා දෙකනේ යන්නේ. දැන් අර ඔක සෙට් වෙන්නෙම නෑනේ. ඊට පස්සේ ඒක නිසා දැන් අර ලෞකික පැත්තේ ඉන්නවනම් ඔය තාරකා සත්‍යයෙන් ඉන්න හැම භෞතික න්‍යායකට හරි නැත්නම් අර සංකල්පීය න්‍යායකට හරි මොකක් හරි කරව වෙනවම ලෞකික ජීවිතේ ඉන්නකොට. ඒක ඔය තරු කියන මේ වචනය ඇස්සේ ඒකක් තියෙනවා. දැන් අර තරු මොනවා කරන්නද කියලා අර ජ්‍යොතිෂය පැත්තට අර ඒම් කරලා අර ඇටැක් කරන කට්ටියට ඒ කියන්නේ ඒ අවබෝධය අඩුයි. ඒගොල්ලෝ භෞතික පැත්තේ ඉඳගෙන ඒගොල්ලෝ හිතන්නේ තරු වලින් කියන දේවල් විතරයි මේ වෙලා තියෙන්නේ කියලා. දැන් අර ඒගොල්ලෝ ඉන්නේ ලෞකික පැත්තෙන්. එතකොට ඉතින් ඒගොල්ලෝ තරු ගණයට තමයි වැටෙන්නේ. එතකොට ලෝකෝත්තර පැත්තට එනකොට ඉතින් ඔය සියල්ල අයින් වෙනවා. ඒක මම තව විදිහකට දකින්නද මෙයා දැන් අර මේ එකක් ඔය දැන් මම එක්සැම්පල් එකක් කිව්වොත් නෑ ඉස්සෙල්ම ඒක මම හිතන විදිය ඔයා කිව්ව එකම තමයි ඒකේ එක්ස්ටෙන්ඩඩ් එකක් මට හිතෙන්නේ. දැන් බුද්ධ දේශනාව හරියටම අනුගමනය කරන කෙනෙක් ඉන්නවා නම් අර පැත්තම එම් කරලා අපිට ගොඩක් දේවල් ඕනේ නෑනේ. ඒ අවශ්‍ය වෙන්නේ නැති දේවල් වලින් එකක් තමයි ඕක. ඒ කියන්නේ කිසිම දෙයක් බලන්න අවශ්‍ය නැහැ. මොකද අර කියනවා වගේ දැන් ඔයා හරියට මට ලෝස් දාමින් සැරෙන්නේ නැත්නම් එතකොට ඔයා ඇයි බලලා දැනගන්නේ ඊළඟ සතිය මොන වගේ වෙයිද කියලා එක ප්‍රශ්නයක් නෑ. ඔයා මොන වුණත් ඔයා රෙඩි නම්. අන්න ඒ වගේ අර ඔයා එහෙම ඇක්චුවලි ඒක ෆලෝ කරනවා නම් ඒ කිසිම දෙයකින් වැඩක් නෑ. ඒක එක්සැම්පල් එකක් තමයි ඔක මේ ඔය ගොඩක් කල් මට තිබ්බ ප්‍රශ්නයක් ඔය දැන් ඔය මොනවද ඒකට කියන්නේ ඔය පිළිවෙත්ත තියෙනවනේ මේ දැන් භික්ෂු කෙනෙකුට අර තියෙනවනේ මේ විදිහට අර වළඳන එක ඉඳලා හැමදේම තියෙනවනේ දැන් ඕකේ නෑනේ කිසිම මේ ෆිසිකල් ඒ කියන්නේ මේ ව්‍යායාම කරන්න ඕනේ. දැන් අපි මොඩර්න් වල තියෙන අපේ රුටීන් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඇවිදින්න ඕනේ ස්ටෙප්ස් ගානක් තියෙනවා. ඒ වුණාට අරක හරියටම කියලා තියෙන විදිහට කරනවා නම් ඔය අපි දැන් කරන ස්ටෙප්ස් කවර් කරන එක එක්සර්සයිස් කරන එක මුකුත් ඕනේ නෑ. මොකද මොඩර්න් ජීවිතයේ තියෙන අර අපිට මොකද ඒකට කියන්නේ
එකතු වෙන ප්‍රශ්න ගංක එක රිමූව් කරන්න ඔයා හරියට බොඩි එක තියාගන්නනේ අර ටික කරන්නේ. එතකොට අර අනවශ්‍ය දේවල් ටික වෙන්නේ නැහැ කියන්නේ ඔයාගේ බොඩි එක already in a better place. ඒක ඇත්තටම ගොඩක් කලාවට සයින්ස් වලට ඕක දැන් මොඩර්න් සයින්ස් වල ගොඩක් ඕකට මැච්චන ඒවා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය කියන්නේ යෝගා කරලා එක්සර්සයිස් කරනවට වැඩිය බෙනිෆිට්ස් තියෙනවා. සමහර අය කියනවා මෙඩිටේෂන් වලින් ඔය මයින්ඩ්ෆුල්නස් කිය දැන් අලුතෙන් එන්නේ ඒවා කරලා අර ස්ට්‍රෙස් එක ඩවුන් වෙනවා. ඒතර ආගේ කෝටිසෝල් අඩු වෙනවා. එතකොට එක්සර්සයිස් කරා වගේම බෙනිෆිට් එකක් එනවා කියලා අර ටික හරියටම කරනවා නම් ඔයාලා අනිත් ඒවා මුකුත් ඕනේ නැහැ. ඔකට තාර්කික පැත්තෙන් ගොඩක් හොඳට හිතන කට්ටියට කියන්න පුළුවන් මේ සමීකරණයක් අපි ගත්තොත් ඒකේ වේරියබල් වැඩියෙන් විසඳන්න අමාරුයි. පුළුවන් තරම් වේරියබල් ගන්න අඩු කර වේරියබල් ටික අඩු වෙච්ච හැටි ඒක විසඳන්න පහසුයි. ඕක තමයි ඉතින් සරලම අර්ථය. ඔව් ඒකත් ඒතර අඩර මේ මොකද ඒ කියන්නේ ලොකු මොනවද කියන්නේ ගණනය කරන මේවා ඕනේ නැහැ ඒතරනේ. විදි ක්‍රමසාවිදි අවශ්‍ය නැහැ. ඔව් ඕනේ. ඉතින් වේරියබල් තුනක් ආව කියන්නේ එහෙනම් කියන්නේ කරන්න අපි කියන්නේ විසඳන්න බෑනේ. ඒකට බීජ කන්ට්‍රි කරපු කට්ටිය මේ unknown ඒවානේ unknown values. මට කියන්න ඕන දැන් අර අපි ගොඩක් කතා වෙනවානේ මේ ග්‍රහ බලපෑම කියන එක ගැන. ගොඩක් කතා වෙන සහ මේ කියවෙන ටර්ම් එක ග්‍රහ බලපෑම කියන එක. එතනදී ඔතන ඔය බලපෑම කියන වචනේ මම ගත්තොත් එහෙම ඔය බලපෑම කියන එක කොහොමද විග්‍රහ කරන්න පුළුවන් ෆිසිකල් සෙන්ස් එකකින්. ඒ කියන්නේ මොකද්ද බලපෑම කියලා කියන්නේ කියන එක දැන් කියන අපි මේ ජ්‍යොතිෂ ගැන වැඩි අවබෝධයක් නැති කෙනෙකුට පැහැදිලි කරනවා නම් මොකද්ද ඒක කියන දෙන්න පුළුවන් විග්‍රහය කියන එක. ඒක නම් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක දැන් හිතන්නකො අපි චන්ද්‍රයාගේ බලපෑම ගමු. දැන් චන්ද්‍රය ඇත්තටම ගත්තොත් ප්‍රැක්ටිකලි ගත්තත් ලෝකෙට ඉෆෙක්ට් කරනවානේ. ඉෆෙක්ට් මොකද වඩදිය බාදියේ තැනේ ඉඳලා සමහර කට්ටිය අර ඔය කියන්නේ අර මෙන්ටල් ඉෂුස් එහෙම අර ඔය තියෙන කතන්දර ටිකක් ඒ වගේ මේ ඩෙවලොප් වෙලා නිකන් හයිටන් වෙන්න ඒ වගේ එහෙම කන්ඩිෂන් වලටත් එනවනේ. ඒ විදිහටම දැන් නැකත් හදනකොටත් චන්ද්‍රයා කියන ග්‍රහ පිහිටන විදිහ අනුව බලලා තමයි අර නැකතක් හරි මොකක් හරි සුබ මුහූර්තයක් හරි මොකක් හරි හදන්න හරි නැත්නම් අර අපි ගත කරන මොහොතේ හරි ඉන්න චන්ද්‍රයා ගත කරන මොහොත කොහොමද කියලා බලලා මේ වැඩ කටයුතු කරන්නේ. ග්‍රහ බලපෑම කියනකොට උතන අර සංකල්පීය වශයෙන් යන්නේ. දැන් ඒතෙන්ට අර කර්මය කියන එක තනත් ගන්න පුළුවන් අය. ඒකේ අර ඉපදුණු මොහොතේ ඔතන තව එකක් දාන්න පුළුවන්. දැන් අපි අර අතීත පෙර කර්ම සහ දැන් ඉස්සරහට කරා දැන් පෙර කළ කර්ම කියන්නේ పూర్ව කරපු කර්ම කියන තැනට කතා වෙනකොට දැන් මේ මොහොත දැන් 9:00 9:29 අතීතයට වැටෙන්නේ. එතකොට పూర్ව කර්ම කියලා තියෙනවා. එතකොට ඒ ටික අර ඉපදෙන මොහොත දක්වා අපිට අපි ඉපදෙන මොහොතේ අපිට හදපු කේන්දරේ නෙමෙයි ඉතින් දැන් තියෙන්නේ. දැන් අර තව අවුරුදු 30ක් 35ක් 40ක් අපි දැන් ඉස්සරහට ආවොත් එහෙම තව කර්ම ටිකක් එකතු කරගෙන හරි නැත්නම් තව මේ ටිකක් නැති කරගෙන හරි යම් තාක් දුරකට ඇවිල්ලා ඉන්නවා. ඒක මාත් පොඩි දෙයක් ඇඩ් කරන්න රුමිය දැන් රුමන් අයියා අහපු ප්‍රශ්නෙට අර මම කලින් කියපු එකම තමයි අර කිව්වා හිතන්නේ මේ ඔය ඇස්ට්‍රොලොජි කියපම ගොඩක් ඔක සූඩ සයන්ස් පැත්තට අපි ගත්තම ජ්‍යොතිෂය නේද රුමිය හරියම වචන ජ්‍යොතිෂය. ඔව් ඒක දැන් ඕක දැන් අර දැන් ග්‍රහ බලපෑම කියන්නේ මොකද්ද කියන එක මම කියන්නේ ග්‍රහ බලපෑම කියන වචනේ වැරදි හරිනම්. මොකද ඒකේ මම දැකලා තියෙන විදිහට මගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක අනුව මේක මම කියන්නේ මේ මොකද ඒක කියන්නේ ඇබ්සලූට් ට්‍රූත් නෙමෙයි වෙන්න පුළුවන් මම දකින විදිහ. මොකද ඒකෙන් අපි අඟවනවානේ ග්‍රහ බලපෑම කියන ග්‍රහයාගෙන් ඔයාට බලපෑමක් කරනවා කියලා. මම ඒක කියන්නේ ඒක ඉන්ඩිකේටර් එකක් විතරයි. ඒක හරියට දැන් කට්ටිය ගයිග කවුන්ටර් එක දන්නවනේ අපි. දැන් කවුරුහරි දන්නේ නැත්නම් ගයිග කවුන්ටර් එක කියලා කියන්නේ ඒක බේසිකලි පොඩි මැෂින් එකක්, පොඩි මීටර එකක්. රේඩියෝ ඇක්ටිව් තියෙන ඔය රේඩියේෂන් තියෙන විකිරණ ප්‍රමාණය මනින එකක්. ඒකේ තියෙනවා පොඩි මේ සවුන්ඩ් එකක් එනවා ටොක් 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 ගාලා. ඒතර ගොඩාක් විකිරණශීලී එකක් ළඟට ලං කරපුවම ටොක් 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 ගාලා ඒක සද්දෙන් මෙහා එන්න ගන්නවා. ඒතර ගයිග කවුන්ට් එක තමයි ග්‍රහය. ඒතර ඒකෙන් ඔයාලට ඉන්ඩිකේට් කරනවා ඔයාලට පේ දැන් මොකද විකිරණ කියන එක අපිට හැට පේන්නේ නැහනේ. යම් කිසි රේන්ජ් එකක් පේනවා බට් අපි කියන්නේ අපි නියම වෙනියා ගැමා හරි මොකක් හරි එක්ස්රේ හරි හැට පේන්නේ නැති එකක් අරගෙන බලන්න පුළුවන්. ඒ වගේ හැඩ පේන්නේ නැති කර්ම ශක්තිය කියන එක බලන්න හදපු කියන්නේ අර මේ ස්වභාවිකව තියෙන දෙයක් ගැන මේ දිහා බලලා
ඒක ඉන්ඩිකේට එකක් විදියට යුස් කරලා අරනේ වෙච්ච මේ වෙන්න පුළුවන් දේ මේවා කරන එක තමා ඔය ග්‍රහයකින් වෙන්නේ කියන ඔය මට මේ කියන්න අමතකුණ පොයින්ට් එක තියෙන ඔතන තව මොකද මේ ඔය ඔතෙන්ට එන්නේ දැන් එතකොට හිතන්න පුළුවන් දැන් මොකක් හරි වෙන එකක් විදිහට කොහොමද අතන තියෙන ප්ලැනට් එකක් වෙනස් වෙන්නේ කියලා. ඕකේ මේ ඔය තියරි එක තියෙන්නේ ඔය හැමදේම යන්නේ සර්කල් එකක් විදිහට කියන්නේ චක්‍රයක් විදිහට කියලා. ඒ කියන්නේ ඉස්සර ඒ කියන්නේ අපි හිතන්න ඔය ඩේටා සෙට් එකක් ගන්නවා කියලා බිලියනයක් විතර. එතකොට අපි හිතුවොත් එහෙම හඳ මෙතන තියෙද්දි මෙහෙම දෙයක් කරලා තියෙනවා. එතකොට සෙනසුරු අතන තියෙද්දි මෙහෙම දෙයක් කරලා තියෙනවා. එහෙම ඩේටා සෙට් අවුරුදු ඔයා හිතන්න ලක්ෂ ගානකට බැලුවට පස්සේ ඔයාට කියන්න පුළුවන් අර රිපීටඩ් පැටර්න් එකක් තියෙනවා. ඒතර අරවා ටික අර විදිහට තියෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මෙන්න මේ විදිහ කෙනෙකුට. අන්න ඒ වගේ ඕක රිපීටඩ් පැටර්න් එකක් බලලා තමයි කියන්නේ අර ඉන්ඩිකේටර් එක දිහා බලලා ඉන්ඩිකේටර් එක මෙන්න මේ විදිහට තියෙනකොට මේ ග්‍රහය මේ ප්ලැනට් එක මෙතන තියෙනකොට මේ විදිහට වෙලා තියෙනවා 80% of the time. ඒක නිසා 80% possibility එකක් තියෙනවා මෙන්න මේ දේ වෙන්න කියලා. අන්න ඒ වගේ. ඒතකොට ඒක වෙන මෙකැනිසම් එක මොකද්ද කියන එක තමයි අපි දන්නේ නැති පාර්ට්. ඒක ඇවිල්ලා එන්නේ කර්ම විශේෂයට. මම දන්නේ නැති. මට වැඩි හොතර ඒ කියන්නේ මේක අර probability theory වගේ concept එකක් දැන් එතකොට දැන් ඕක හදලා තියන්නේ මේගොල්ලෝනේ දැන් ඕක අර ඕක ශාස්ත්‍රය ආවා කියන්නේ ඍෂිවරුන්ගෙන්නේ. ඍෂිවරු අර මේ කියන්නේ හිමාලයේ අර භාවනා යෝගීව ඉඳලා අර මනස උපරිමයට දියුණු කරලා කරි අර ඒගොල්ලෝ එක්කෙනෙකුත් නෙමෙයි ඔය කරන් තියන්නේ කීප දෙනෙක් එකතු වෙලා යම් කාල සීමාවල ඕක මේ අරගෙන ලිඛිතව සංරක්ෂණය කරලා ඒ ගණිත ක්‍රම ගැන විශ්ලේෂණය කරලා ඒ ටිකත් අරගෙන ඒගොල්ලෝ ඒ කියන්නේ ඔතන සෝස් එක ඇත්තටම දන්නේ ඒගොල්ලෝ. ඒක කොහොමද ඒක මේ මෙකැනිසම් එකේ දැන් අපි දන්නේ ඔගේ කැල්කියුලේෂන් පාර්ට් එකක් විතරයිනේ. දැන් ඔකට මොකක්ද බේස් කරේ කියලා ඇත්ත කතන්දරේ ඒක අර මේ ඕක කට් රිසීවරු තමයි කනෙක්ෂන් පොයින්ට් එකනේ. පොයින්ට්ස් ටික දන්නේ රිසීවරු සහ සමහර රිසීවරුන්ට සම්බන්ධ දැන් අර 6 ඩයිමෙන්ෂන් එකක ඉන්න දෙවිවරු දැනගෙන ඉන්නත් පුළුවන්. එහෙම කට්ටියක් ඉන්නවනේ. දෙවිවරු නැත්තම් වෙන අපිට පේන්නේ නැති එනර්ජි එකක් පේන. ඕක ඉතින් බේසිකලි ඕක අර ඔයා කිව්වාගේ ඕකේම සරල එකක් කිව්වොත් එහෙනම් දැන් අපි බැලුවොත් එහෙනම් පූසෙකුට එළියට බැස්සම ඇස් පේනවා. අපිට පේන්නේ නැහැ. රයිට්. ඒ වගේ ඒකේ එක්ස්ට්‍රීම් වර්ෂන් එකක් වෙන්න පුළුවන් වෙන ඩයිමෙන්ෂන් එකක ඉන්න වෙන අර ෆෝම් එකක ඉන්න බීයින් කෙනෙකුට අපිට පේන්නේ නැති එනර්ජිස් පේනවා. හරියට නිකන් අපි ගත්තොත් දැන් අර EM මොකද ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එක ගත්තාම අපිට විසිබල් රේන්ජ් එක ඇවිල්ලා එන පොඩි රේන්ජ් එකක් තියෙන්නේ. දැන් ඉතින් එහාට ඉන්ෆ්‍රාරෙඩ් දැන් අල්ට්‍රා දැන් ජෙඩ් අපි ඔය ගන්න ස්පේස් කියන අපි ඉන්ෆ්‍රාරෙඩ් ඉමේජ් එක ගත්තත් එතන ගන්න අර ෆොටෝ එක ගත්තත් අර මේ අර අපි ඒක අර අපි දාගෙන කලර් ඒවා දැන් අපිට පේන විසිබල් ස්පෙක්ට්‍රම් එක දැන් අපි ඇත්තටම අපි දන්නේ නැහැ ඉන්ෆ්‍රාරෙඩ් එකේ කලර් එකක් තියෙන එක මොන වගේද කියලා අපි හිතා ගන්නත් බැහැ නේද. නිකන් ඔය වර්ණ හතෙන් එහා. ඒ කියන්නේ අපි ඉමේජින් කරන්නේ අපි දැකලා තියෙන පාටත් එක්කනේ. එහෙම නැහැ කියලා කියන්නත් බැහැ නේද. අර කිව්වා වගේ දැන් EMS එකේ ගත්තත් දෙපැත්තටම තියෙනනේ අල්ට්‍රාවයලට් පැත්තට යන එකයි ඉන්ෆ්‍රාරෙඩ් පැත්තට යන එකයි. ඒවා නෑ කියලා අපි නෑ කියන්නේ නෑ. අර කිව්වා වගේ අර දැන් අර එක්ස්රේ එක ඩිටෙක්ට් කරන්න ඔය ඒවට ඩිටෙක්ටර්ස් තියෙනවනේ. කියන්නේ ඇත්තටම ඒ වගේ කරන්නේ අපිට පේන විදිහට හදලා ගන්න එකනේ. බුදුහාමුදුරෙන් පහලෙන්න කලින් ওই නැකත් ශාස්ත්‍රය තිබිලා තියෙනවනේ අවුරුදු ගානක ඉඳලා අර බුදුහාමුදුරන්ටත් ඔය බුදුහාමුදුරන්ගේ ලග්නේ කටකලු එක සහ විසානකත වෙනා ඒක ස්ථිරයි. විසානකත ඒගොල්ලොන්ට කොන්න එතනදී කේන්දරයක් වුණත් දැන් කේන්දරයක් කියන්නේ අර කේන්දරය කියන්නේ ඒ උපදින මොහොතේ දැන් මාල්ක ඉපදුනා නම් දැන් මේ මොහොතේ තියෙන ග්‍රහ පිහිටින් ටික. එච්චරයි. ඒ වගේ ඔය දුමුදුමකට කියපු කතාවක් තමයි අර ඔයා කිව්වනේ ඔය උපදින නැකත ගැන කිව්ව නිසා. අර වෙලාවක් ගත්තොත් එහෙම මිනිස්සු උපදින්නේ නැති වෙලාවල් තියෙනවා. තියෙනවා. ඒතකොට ඒකම සෑහෙන පොයින්ට් එකක් නේ. ඒ කියන්නේ හිතන්න ඔයා ඕනම රැන්ඩම් ටයිම් ස්ටෑම්ප් එකක් ගත්තොත් අරක අනුව හරියට දන්න කෙනෙකුට කියන්න පුළුවන්ලු ඒ වෙලාවේ මිනිස්සු උපදින නැකතක්ද නැද්ද කියලා. ඔව්. ඒක මට තේරුණා. ඒ කියන්නේ ඔයාලා කලින් ඔය කතා කරපුවත් ඔය ටොපික් එක ඔය. ඔව්. ෆැක්ට් එකක් තියෙනවා ඒ ශාස්ත්‍රයේ තියෙනවා. නැකත මේ කියන්නේ නැකත් මේ මොහොතේ තියෙන නැකත් 27ට අමතරව තව එක නැකතක් අස්සෙනුත් තියෙනවා. ඒ වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් හරියට බලවොත් නැකත් 28ක් තියෙනවා. ඒ වුණාට අපි පාවිච්චි වෙන 27යි. දැන් ඕනෑම මොහොතක නැකතක් තියෙනවා. මේ මොහොතේ ගත වෙන නැකතක් මොකක් හරි දැන් මේ මොහොතේ ගත වෙන නැකතක් නිකම් බලවොත්
දැන් අපි මේ කතා කරන දවසේ දැන් දුවන්නේ පෝසල් කියන නැකත. දැන් මේ මොහොතේ සමහර වෙලාවට ඉපදෙන කෙනෙක් ඉපදෙන ළමයෙක්ගේ ජම්ම නැකත පෝසල්. ඉරිදා දවසේ පෝසල් නැකතේ ඕනන් තිතිය දැන් මේක දෙවනි එක පුරදියවක. එතකොට මේ එහෙම තියෙනවා සහ මේ මොකද අර ඉපදෙන්න අර මිනිස්සු ඉපදෙන සහ අර කියන්නේ මනුස්ස ජම්මයක් ගන්නේ නැති එක හරි ගුප්ත දෙයක්. ඒක සමහරවිට බලද්දී කල්පනා කරද්දී හිතා ගන්න බෑ. හැබැයි ශාස්ත්‍රය එහෙම තැන් තියෙනවා. ඒක අපේ අපච්චිලා ලොකෝත්තලා කතා කරනකොටත් යම් යම් තැන්වල උදාහරණ සහිතව පෙන්නලා තියෙනවා. හැබැයි දැන් ගොඩක් දෙනෙක් ඕක දන්නේ නැහැ. වැඩි පාවිච්චියක් නැහැ. හැබැයි දැන් අපිට දැන් ඩේටා තියෙනවා නම් දැන් ඇත්තටම හොස්පිටල් වල ඩේටා තියෙනවනේ. තමයි පුදුම වෙලාවල් ඒ ටික බලලා නම් ඕක ගන්න පුළුවන්. ඒ සමහරවිට අර ලොකු අපිට ලාර්ජ් ඩේටා සෙට් එකක් තියෙනවා නම් AI එක ට්‍රේන් කරන්න බැරි නේද? ට්‍රේන් කරන්න බැරි. theoretically impossible ද ඒ තියෙන ටයිම් එකේ කාට හරි මේවා ඉපදෙන්න. කර්මානුරූපීව කියන්න ඕක හිතන්නකෝ ඒ ඉපදෙන්න ඉන්න කෙනාගේ කර්මයේ ශක්තිය අනුව ඉතින් ඕක වෙනස් වෙන්න බැරිත් නෑ. ජෙනරලි තියෙනවා. හැබැයි එක්ස්ට්‍රීම් කේස් එක ඕක වෙන්න බැරිත් නෑ. හැබැයි එහෙම වුණොත් දැන් හිතන්නකෝ ඒ වගේ මොහොතක ඉපදෙච්ච ළමයෙක්ට එයා අසාමාන්‍ය ගති පැවතුම් තියෙන්නත් පුළුවන්. හොඳ පැත්තට නරක පැත්තට එන්න පුළුවන්. ඒක ඉතින් ඒ ළමයාගේ කර්ම ශක්තිය අනුව තමයි. දැන් හිතන්නකෝ එයාගේ කර්ම ශක්තිය හොඳටම හොඳයි නම් එයා ඉන්නේ හොඳ වෙලාවකනේ. අර කැවිලා අර කියන්නේ බෑඩ් ටයිම් එකක් කියලා. ඒක ඔව් අපිට ජෙනරලි බෑඩ් කියලා ගන්න පුළුවන්. ඒක මට නිකන් හිතන උදාහරණයක් කියන්න ටක් ගාලා. අර මේ සමහරවා තියන්නේ අපි අර ඔය අඩුවට ගන්න බඩු තියන්නේ මේ මොනවද ෆැක්ටරි චෙක් ෆේල් වෙච්ච. එවනට අපි අරගෙන බලපුවම සමහරවට අවුලක් තියෙනවා. හැබැයි ඩවුන් ද ලයින් මොකක් හරි කේස් එකක් තියෙන්න පුළුවන් අපි දන්නේ නැති. මොකද ෆැක්ටරි චෙක් එක ෆේල් වෙලා තියෙන මොකක් හරි හේතුවක් මත නිකන් ඒ වගේ එකක් වෙන්නත් පුළුවන් නේ ඔය කියන එක. ඔව්. ඔව්. ඔකේ. වකරේ අන්ඩර්ලයින් ලොකු මේජර් ප්‍රොබ්ලම් එකක් තියෙන්න පුළුවන් අපි දන්නේ නැති. ශාස්ත්‍රීය වශයෙන් ඕක තියෙනවා. හිටර් වගේද? හිට්ලර් එතකොට හිටපු යන්න ඕනේ නෑනේ. අපි ඔය හිස්ටරි එකත් දැන් ඒක කියද්දි මතක් වුණේ දැන් අපි දැකලා තියෙනවා කවුරු හරි එක්කෝ මොකක් හරි කාට හරි හරදරයක් වුණාම නැත්තම් මොකක් හරි ඒක දෙයක් ඔය කියන්නේ හොඳ දෙයක් හරි වුණා ඔය ජනප්‍රිය කෙනෙක් ඔය ටක් ගාලා පත්තර ඇවිල්ලා දාන්නේ හවල් කෙනාගේ එකක් මෙහෙමයි කියලා. ඒ කියන්නේ ඒ කියන ඒවා ඇත්තක් කියනද නැත්තම් මෙයා මේ තනිකර මේ ට්‍රස්ට් මී බ්‍රෝ එකක් දැනන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තාම මෙයාගේ මෙහෙම ඉන්ඩිකේටර්ස් තියෙනවා කියන දැන් ගත්තා හීටර් ගත්තා කියන්නේ දැන් සමහරවල් දාලා එහෙම උදාහරණයක් ගත්තේ දැන් මම කියන්නකො කවර එකක් එයාගේ ඔය يعني බර්ඩ් බලලා කියන්න පුළුවන් දෙයා මෙහෙම ටෙරරිස්ට් කෙනෙක් වෙනවා වගේ එහෙම ඒ කියන්නේ ඩික්ටේටර් කෙනෙක් වෙනවා වගේ මේ සයින්ස් තිබ්බා කියලා ඔය බර්ඩ් ටයිම් එකයි මේවයි බලලා පුළුවන්. පොසිබිලිටි එකක් තියෙන කියන්නේ මොකද්ද කියන්නේ සම්භාවිතාවයක් මේ කියන්නේ හයි ප්‍රොබබිලිටි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතන දැන් අපිට පේන්නේ හිතන්නකො කේන්දරයක් ගත්තොත් අපිට පේන්නේ සාමාන්‍යයෙන් අර දැන් කාගේ හරි කේන්දරයක් පොතක් දිගැල්ල බැලුවොත් එහෙම කේන්දරයක් තියෙන කෙනෙක්ගේ කොටු දෙකයි තියෙන. එකක් ලග්න කේන්ද්‍රය අනිත් එක නවාංශක කේන්ද්‍රය කියන එක. දැනට සාමාන්‍ය මිනිස්සෙක්ට සාමාන්‍ය ගත පැවතුම් ටික දැනගන්න ලග්න කේන්ද්‍රයයි නවාංශක කේන්ද්‍රය ගන්නේ කලත්‍රය නැත්තම් අර විවාහ වෙන්න ඉන්න කෙනත් එක්ක අර වෘන්දන් ගලපනවා කියන්නේ අර ඒ වගේ වැඩවලට ගන්නේ නවාංශක කේන්ද්‍රය. ඊට අමතරව තව තියෙනවා ඔකේ නවාංශක කියන්නේ දැනට ගත්ත දැන් මේ මොහොතේ ඉපදින එක්කෙනාගේ ලග්නේ ඒ කියන්නේ කේන්ද්‍රයේ තියෙන එකකින් ඒ ගත වෙන කාලෙන් 9න් පංගුවක් කියන්නේ කොටස් 9කට බෙදලා එතන තියෙන කේන්ද්‍රය තමයි ගන්න. ඔක 90කට බෙදන්න පුළුවන් අන්තිම කියන්නේ 90ක් වෙනකන් යන්න පුළුවන්. කියන්නේ අතිශය සියුම් කාල පරාසවලට යන්න පුළුවන්. පවුලේ කට්ටියගේ වැඩිහිටි පවුලේ කට්ටියගෙන් හම්බෙන සහයෝගයට මොනවද පවුලේ විස්තර දැනගන්න පුළුවන් ඒවා වෙනම තියෙනවා. ඉඩකඩම් යාන වාහන ලැබීම තියෙනවද කියලා බලන්න පුළුවන් කේන්ද්‍ර කොටසක් වෙනම තියෙනවා. ඒ අර විශේෂ ගණනය කිරීම එක්ක යන්න ඕනේ. ඒ කියන්නේ විශේෂ ගණනය කිරීම කියන්නේ ඉතින් අර අංශක 360 ඉතින් අස්සර කඩාගෙන බිඳගෙන ගිහිල්ලා කලා විකලා වලට යනකම් බෙදා ගන්න ඕනේ. සියුම් විදියට ගණනය කිරීම කරලා අත්දැකීම් තියෙන කෙනෙක්ට මේක කෝටේෂන් මාක් අස්සේ දාලා පෙන්නන්න ඕනේ. අත්දැකීම් තියෙන කෙනෙක්ට
රැසීම් ගණන කිරීම කරදි අහු වෙනවා මෙන්න මේ අහවලා ලෝය කෙනෙක් නැත්තම් මෙන්න මේ අහවලාට බද්ධ සමාජයේ පිළිගත් අනතුරක් ලැබෙනවා. සාමාන්‍ය රාජයෝගෙම තියෙන රාජයෝගෙම තියෙන කට්ටිය ඒකනේ රාජයෝග තියෙන කට්ටිය ඡන්දෙ ඉල්ලන්න එහෙම දාගලන්නේ. රාජයෝග තිබුණටම බෑ. මතකද අර ඒ දවස්වල කියපු ටෙලිනා ආන්ටි මොකක්ද කියනව? අර පොරට යෝගයක් තියෙනවා මෙන්න මෙහෙම කෙනෙක් බැන්දොත් කියලා අර හොයාගෙන යන්නේ කෙල්ලෙක් ඉසුරු යෝගයනේ. ඉස්සර වට ඒක මතක් වුණා. ඒකෙත් කියන්නේ අර අන්තිම එපිසෝඩ් එක කියලා මේක තිබ්බට මමදී ඉතින් නෑ මම කියන්නේ ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ අර ඕකම බේස් කරන් වැඩ කරන. ඒ කියන්නේ ඒකම නෙවෙයි කියලා කියන්නේ අපිට අනිත් වෙනත් සර්කම්ස්ටැන්සස් සෙට් වෙනවා කියලා කියන අපේ යද්දි ඔය සමහර වැඩ කරද්දී කියන්නේ ඊට බැසත් බල්ලා ඒ එහෙම සෙට් එකක් ඉන්නවනේ. ඒ කියන්නේ අර එහෙම කට්ටියට මම කියන්නේ අර කතාව. අර ඕක අර කර්ම ඔය මොනවද ඒකට කියන්නේ යමක් සිද්ධ වෙන්න බලපාන ඒවා බුදුහාමුදුරු දේශනා කරලා විදිහට පහක් තියෙනවා. ඒකෙන් එකක් විතරයි යෝ. එතකොට අර ඔයා අර මොකද ඒකට කියන්නේ take all the help you can get කියලා කියන්නේ ඒ වගේ දෙයකට ඒකත් බලලා අනිත් ඒවත් බලලා අද මේක කරන එක තමයි. මට අහන්න තව ප්‍රශ්නයක් විදිහට අහන්න තිබ්බ දැන් මේ හිතමුකෝ කෙනෙකුට යම්කිසි විදිහකට නරක බලපෑමක් තියෙනවා කියලා අපි අඳුනගෙන තියෙනවා කියලා එතනදී. එතකොට දැන් අපි දැකලා තියෙනවා ජ්‍යොතිෂයේදී සහායි දැන් ඒකත් එක්ක ඉන්වෝල්ව් වෙලා තියෙන ගොඩක් දේවල් වලදී අර ඒ ඉෆෙක්ට් එක වෙනස් කිරීම සඳහා විවිධාකාර ක්‍රියාමාර්ග ගන්න. ඒක මොනවා හරි සමහරු කියනවා පූජාවක් තියන්න හරි නැත්නම් මොනවා හරි මේ මොනවා හරි දෙයක් දාන්න හරි මාලයක් දාන්න හරි මුද්දක් දාන්න හරි එක දේවල් එහෙම ඒවා හැදිලා තියෙනවා. එතකොට මේක ඇතුලේ ඒ කරන පිළියම් වලදී වෙන්නේ මේ අපි කර්ම ශක්තිය මැනිපියුලේට් කිරීමක්ද? ඒ වගේ දෙයක්ද එතනදී අපි කරන්න හදන්නේ සහ ඒක එහෙමනම් ඒක එහෙම නැත්නම් මේ වෙනම දෙයක්. ඒක එහෙමනම් ඒක කොච්චර ඉෆෙක්ටිව්ද? ඒක ඇත්ත දෙයක්ද? සහ අපි දැන් උදාහරණයකට ගමු මෙහෙම දෙයක්ත්. දැන් ඒකෙදි ඔය මුදු දානවා නැත්නම් යන්ත්‍ර දානවා වගේ දේවල් තියෙනවා. ඒතකොට ඒවා අපිට ගන්න පුළුවන් ෆිසිකල් ඩිවයිසස් විදියට. ඒ ෆිසිකල් ඩිවයිස් එකක් කොච්චර කොහොමද කර්ම ශක්තිය වගේ දේවල් මැනිපියුලේට් කරන්න පුළුවන් වෙන්නේ කියන එක. මම දන්නේ ඒක එච්චර ඒ කියන්නේ එක්සැක්ට් ආන්සර්ස් දෙන්න පුළුවන් දෙයක්ද කියන එක. බට් අපිට යම්කිසි දුරකට ඒක යන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන කොහොමද ඒක කියන කර්ම ශක්තිය මැනිපියුලේට් කිරීමක් අපි කරන්නේ කියන එක. අයියා ඕක ඇවිල්ලා ජ්‍යොතිෂයට වැටෙන්නේ නැහැ. ජ්‍යොතිෂයත් එක්ක යනවා තියෙන গুপ্ত ශාස්ත්‍රය කියලා එකක්. ඒ ශාස්ත්‍රය කියන එක ඕක අපේ අපච්චිලා ලොකත්තලා ඕක මේ ප්‍රගුණ කරපු නිසා මට මේ ඉරෙක් කියන්නත් පුළුවන්. يعني කර්මය මැනිපියුලේට් කරන්න පුළුවන් තැන් තියෙනවා. දැන් කර්මය කියන්නේ වර කොහොම හරි පස්සේ පෙර භවයන් වල කරපු මොකක් හරි එකක් මුලික වෙලා මොන හරි වෙන්න තියෙනවා නම් ඒකට මොකක් හරි හිතන්නකෝ භවයක හිතන්න පුරුවන් අය කාට හරි කකුල් මාට්ටුවක් දැම්මා කියලා. දැන් මේ පාර එනවා ඔයා කොහෙන් හරි වැටෙන්න යනවා කියලා. දැන් හැබැයි ඒක නවත්තන්න පුළුවන්. දැන් කලින් ඕක දැක්කොත් අහවල් වෙලා මේ වගේ මොකක් හරි මාර්ගයක් තියෙනවා නම් ඔයාට විනාඩි 10ක් විතර පරක් වෙලා නැත්තම් ගෙදරින් යන්න කිව්වොත් එහෙම ඒ මාර්ග වෙලාව වෙනකොට වැටෙන්න තියෙන chance එක අඩු කරන්න පුළුවන් තැනක් හොයාගන්න පුළුවන්. ඒක නැත්තම් ඕක කොහෙන්වත් හොයාගන්න බැරි තැනක් කියනවා නම් ඕකේ තියෙනවා ඒත් අර ගුප්ත ශාස්ත්‍රයේදී ඉන්නේ. ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. හැබැයි එතනිනුත් අර මැනිපියුලේට් කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒක මැනිපියුලේට් කරන්නේ එසේ මෙසේ කට්ටියටත් බෑ. පිළියම කරන කෙනා යම්කිසි ප්‍රතිපදාවක ඉන්න ඕනේ. යම්කිසි සීලයක මොකක් හරි අර මෙන්ටල් හෙල්ත් එක ඉන්න ඕනේ. අර ඒකට ඩෙඩිකේටඩ් වෙලා ඉන්න ඕනේ. සහ එක පිළික්‍රම තියෙනවා. සමහර ඒවා කියන්න බෑ. අර මේ කොහොම හරි සරල උත්තරේ මැනිපියුලේට් කරන්න පුළුවන් දැන් තියෙනවා. හැබැයි හරි කියන්නේ හරි කියන්නේ අර ස්කෑම් දැන් තියෙන ස්කෑම්ස් අර සමහර දේවල් අපි අත්දැකීම නිසා දන්නවා. ඒකත් කීප සැරයක් අත්දැකලා තියෙනවා. හැබැයි අර ඒක එහෙනම් අර මේ අහෝසි කර්ම වලට ගැලපෙන විදිහ එකක් වෙන්න ඕනේ නේ. අහෝසි කර්ම වලට ගැලපෙන විදිහ එකක් තියෙනවා. හැබැයි කරන්න යන කෙනා උපරිමයෙන් සිල්වත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ කිසිම දෙයක් කියන්නේ නරක වචනයක්වත් කියන්න බෑ. අර කියන්නේ පියුරිටි එකෙන් උපරිමයෙන් ඉන්න ඕනේ.
පිළියම ඒක කරලා හරි දෙන කියන. කෙනා. දැන් හිතන්නකෝ මම වාට යන්ත්‍රයක් හදලා දෙනවා නම් ඒ යන්ත්‍රය හදන කියන්නේ මම ඒකට ලෑස්ති වෙන්න ඕනේ. පිළිවෙත් ටික පුරන්න ඕනේ. නිර්මාණශීලන එක තමයි කරන්න පුළුවන් අවුම. ඊට පස්සේ තව තියෙනවා පිළිවෙත් කරන්න ඕනේ. එක එක දේවල් වලට එක එක තියෙනවා. අර ඒත් අර ඊළඟ ස්වභාව ධර්මයේ තියෙන බලවේග වලට කතා කරන විදිහක් ඕක. গুপ্তයි කියන්නේ ඒකට. ඔක গুপ্ত ක්‍රමයක්. ඕක අහවල් මේකයි කියලා කියන්න හරි අමාරුයි. හැබැයි අර ඒ ශාස්ත්‍රයේත් එක්කම යන නිසා අර ජ්‍යොතිෂයයි গুপ্ত ශාස්ත්‍රයයි අර ළඟ ළඟ තියෙන්නේ. අර එකට මුහු වෙලා තියන්නේ අර වගේ තියෙන තැන්වලදී බෝධි පූජා එහෙම කරන්න කියනවා. එකක් ඔතනින් අර එක බෝධි පූජාව දැන් අපි කරොත් දැන් මට මොකක් හරි අපලයක් හරි මොකක් හරි තියෙනවා නම් මට කිව්වොත් ඇඩ්වයිස් කරොත් බෝධි පූජාවක් මෙන්න මේ කාලෙදි කරන්න කියලා. ඒ ඉෆෙක්ට් එක අර දැන් මම ඒක පිළිසුදු හිතින් අර පිළිවෙත් සමාදන් වෙලා අර පිල් අරගෙන අර පුළුවන් උපරිමයෙන්ම හොඳින් කරොත් එහෙම සමහරලාට අර මං ඒ අර සීල් එක අර ඒ වතක ඉන්න නිසා මොකක් හරි එන්න තියෙන බලපෑම ශුන්‍ය වෙලා යන්න, කියන්නේ බින්දුව වෙලා යන්න පුළුවන්. දැන් මම මොකක් හරි ඒ කාල සීමාව ඇතුළත මම කාත් එක්ක හරි බලියක් දාගන්නවා කියලා නිකන් ඕක නිකන් ඉන්ඩිකේට් වෙලා තිබුණොත් අරයට කියන්න පුළුවන් මට අහවල් දවසේ සිල් ගනින් කියලා. ඒකට සිල් ගත්තොත් මේ සිල් අරන් පාඩේ කියන්නේ මේ අවශ්‍ය පිළිවෙත් ටික සම්පූර්ණ කරන් හිටියොත් එහෙම ඒ කාල සීමාව පැන්නාට පස්සේ ඉතින් එයාට එන්න හේතුවක් නැහැ ඕක ඒ කර්මයට. එතකොට ඕක ටිකක් හරි අමුතුයි. සමහර තැන් තියෙනවා මේ ඔය කට්ටිය කැවිලි එහෙම දන් දෙනවා. ආයේ යාචකයින්ට එහෙම අර පාරසල් දෙනවා. අර එක එක ඒවා තියෙනවා. ඒකන අල්ටිමේට් කේස් එක මම දැකපු හැටියට අර දෙන කෙනාගේ හිත පිරිසිදු වෙන්න තමයි ඕනේ. මේ අන්තිමට හිත පිරිසිදු වෙලා හොඳ ස්ටේට් එකකට මයින්ඩ් එක ආවට පස්සේ අර එන්න තියෙන මොකක් හරි අර ඉෆෙක්ට් එකකින් අර මොකද අර හානියක් නොවි එයාට ඕක ගොඩ දාගන්න පුළුවන් තැනකට එනවා. ඔය ගල් එහෙම මේ කතන්දරෙත් ඒකත් අර අයියා গুপ্ত ශාස්ත්‍රයට තමයි එන්නේ. නවරත්න මුද්ද කියලා තියෙනවනේ. අර නවරත්න මුද්දේ මැණික් 9ක් තියෙනවා. කට්ටිය ඔක නිකන් අරන් දාගන්නවා. එහෙම දාන්නේ නෑ ඔය. එතකොට ඒක මැණික් ගල් 9ට වෙනම පූජා විධි ක්‍රම තියෙනවා. ඒවා ඒ වෙනම පේ වෙනවා කියන්නේ පේ වෙලා සිල්ලත් ඒ ටික වෙනම ඔකට ක්‍රම තියෙනවා. ඒකට ඒ වෙනම ජීවම් කරනවා කියන්නේ තර අපි අර මේ ශබ්ද තරංගනේ තියෙන්නේ. අර මොකක් හරි අපි මොකක් හරි අර මේ විශ්වයට ගැලපෙච්ච මොකක් හරි ෆ්‍රීකවන්සි එකකින් තියෙන වචන සෙට් එකක් කිව්වට පස්සේ මොකක් හරි එතන අර මේ කෙමිකල් කම්පවුන්ඩ් එකේ වෙනසක් එනවා. එතකොට අර ඕරා එකේ මොකක් හරි මෙයාට මොකක් හරි මේ බලපෑමක් හරි අර එනර්ජි එකක් මෙයාට හම්බ වෙනවා. අර මොකක් හරි තියෙන ගැටලුව निराකරණය වෙන්නේ. ශබ්ද තරංග ආලෝක තරංග ජ්‍යොති කියන්නේත් අර ආලෝකේනේ. අර වචනේ තේරුම ලයිට් එක කන්ට්‍රෝල් කරන කෙනා. එතකොට අර ජ්‍යොතිර්වේදීන් අර ආලෝකය කන්ට්‍රෝල් කරනවා. අර গুপ্ত ශාස්ත්‍රයෙන් ඉතින් අර අනික් ෆිසිකල් එලිමන්ට්ස් ටික මෙයාගේ කර්මපතේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට මෙයාගේ කර්මපතේ ඇඩ්ජස්ට් කරගෙන මෙයාට යන්න පුළුවන් ගෝල් එක ඇඩ්ජස්ට් ඒ කියන්නේ පාර කපලා දෙන්න පුළුවන් ගානට මෙයාගේ එලිමන්ට්ස් ටික සෙට් කරන්න තමයි තියෙන්නේ අර. හැබැයි গুপ্ত ශාස්ත්‍රයේ ඉන්නවා දෙවිවරු ටික ඉන්නවා වෙන යම් අනික් බහිරව බලවේග ටික ඉන්නවා. ඒ කියන්නේ ගොඩ දෙනෙක් ඉන්නවා. සමහර ඒවා මට මේ කියන්න මිස් වෙච්ච ඒවාත් ඇති. මං වැඩියක ශාස්ත්‍රය ගැන එහෙම ස්ටඩි කරලා නැහැ. අපේ අපච්චිලා ලොකත්තලා දිහා බලාගෙන තමයි මේ ඔය ටික අවබෝධය ගත්තේ. ඒක ලේසි නෑ. සහ ඕක අපටිකයට කරන්නත් බෑ. මේ එතකොට දැන් අපි ඔය කතා කරනනේ ඔය දැන් ඔය කිව්වර গুপ্ত ශාස්ත්‍රය වගේ ඔය දැකලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම යන ඔය වශී ගුරුකම් අරව මේවා කියලා. මේ ඒතකොට ඒ වගේ මේකක් තියෙනවනම් මේ I need to contact you for something later. ඔය දන්නවනේ ගුරුකම් කියන්නේ වෙන එක. ඒක තමයි අර මේ ඕවර්සීස් වැඩ මේක ඒකයි අර ඒකත් අර මේ ඒකත් අර IT සපෝට් වගේ වෙනවනේ. අර මොකද්ද මේ ප්ලග් එක කැඩුනමත් ඇවිල්ලා හදන්න, ප්‍රින්ටර් එක කැඩුනමත් IT, මොනිටර් එක කැඩුනමත් IT, අර ෆෑන් එක කැඩුනමත් IT කතා කරනවා වගේ සීන් එකක් කරනවනේ. ඒක ඊට පස්සේ මන් දන්න එක්කෙනෙක්ට මේ මොකද්ද බෙසින් එක මං එලා ඒක මේක අදාළ එකක් නේ හුවේ අර නිකන් අර අර රනින් ගෑග් එකක් තියෙන ඒක හින්දා ඒක වගේ මේ ඩිස්ප්ලේ නේම් එක දාලා මොකද්ද අහන්න ගියා කට්ටියගේ අවබෝධය මදි නිසා ඕක මේ ගොඩක් කට්ටිය ඒක අර මේ ස්කෑම් සීන් වලට අහු වෙනවා. දැන් අර එක
කට්ටියකින් වැඩ ගන්න ඒවා පේන්නේ නැති කට්ටියත් එක්ක සම්බන්ධකම් තියෙන ඒවා ඒවා අපිට නෑ කියන්න බැරි දැනුත් තියෙනවා. ඒවා බැහැර කරන්න බෑ 100%. හැබැයි දැන් අපි දැන් එහෙම කරන කෙනෙක්ට අරෙන්න වෙන සාමාන්‍ය මිනිස්සෙක්ට ඕක ඉතින් ඒක වෙනස හොයාගන්න බෑනේ. අර බුදුහාමුදුරන්ට විතරනේ අර රහත් වෙලාද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. අර ඒ වගේ අර පිළිවෙතක ඉන්න කෙනෙක්ට හැර ඉතින් අර වෙන කෙනෙක්ට ඕක හොයන්න බෑ. අහවල් මිනිස්සයා මේ දේවාලයක් දාගෙන ඉන්නවා. ඒ මිනිස්සයා වෙණි අනම්මනම් කියනවා. මූ කියන්නේ ඇත්තද බොරුද කියලා ඉතින් අපි දන්නේ නැහැ. හොයාගන්න පුළුවන් තැන් තියෙනවා. කිව්වට පස්සේ ඒව වහගෙන කට්ටිය වැඩි කරනවා. දැන් ඔයගේ මොන හරි කේස් බයි කේස් આવොත් එහෙම බලන්න. කියන්නේ ඔයාලට CV ඔයාලට CVE ටිකක් දුන්නා වගේ තමයි නේ. CVE මේක නිකන් අර මොනවද 0 days ටිකක් දුන්නා වගේ යාළුවා ළඟ තියෙන. ඔයාලා රෙඩ් ෆ්ලැග් ටිකකින් ගියෝ. මොකද මං ඊළඟට අහන්න ගිය ප්‍රශ්නේ එකයි. මේ සාමාන්‍යයෙන් ඔය යනකොට මේවා දින අපිට තියෙන obvious red flags මොනවද කියලා. ඒකට නිකන් අර දැන් ඔයා ඒවා කියන්න බෑ. දැන් සමහර තැන්වල ඔව් ඒක තමයි අර හදා ගන්නවා. ඔව් ඒක තමයි අර CVE දුන්න ගමන් ටික දුන්න ගමන් එයා ඊළඟ එක පැච් කරනවා නේ ටික. අන්න ඒ ගැටලුව තියෙන. ඒ කියන්නේ ඒක නිකන් අර double edged sword එකක් වගේ තමයිනේ. මේක කට්ටිය කවුරු හරි හොඳ හිතින් කරනවා නම් හරි. නැත්තම් මේක අර දැන් මේ අනික දැන් මේක කවර එක කාට හරි ප්‍රශ්නයක් තියෙන නැත්තම් ඒ වෙලාවේ මොකක් හරි උවමනාවක් තියෙන genuine interest එකක් තියෙන මිනිස්සෙක් මේ කවුරු හරි උදව් හොයාගෙන යන්නේ. එතකොට අර මේ මිනිස්සයාට කරන ලොකු අසාධාරණයක් දැන් අර මේ කොහොමද මේ මිනිස්සයාගේ මොකක් හරි කර්මයක් මේ ගෙවන්න ඕන නිසා හොරෙක්ට අහු වෙන තැනක් එනවා ඉතින්. දැන් එතකොට අපිට ඉතින් හැමෝම බේරන්නත් බෑ. ඔයගේ තැන් තියෙනවා. අහු වෙන්න එක්කෙනා අහු වෙනවා. තා හොර කරන එක්කෙනා හොර කරනවා. CV කිව්වනේ දැන් මෙච්චර වෙලා ඒ හින්දා කවුරු හරි තේරෙන්නේ නැති කෙනෙක් කිරියොත් මේ CV කියන්නේ මේ ඔය අපි පාවිච්චි කරන softwares වල මොන හරි වගේ අර තියෙන මොන හරි හිතන්න මේ ඔර vulnerabilities තියෙනවනේ. ඒ අර ඒක අර identify කරගන්න හදලා තියෙන මේ public explain කරනවා. direct for public register එකක් වගේ. ඔව් ඒකේ තියෙනවා identify එක තමයි CV number එකනේ particular එක බලාගන්න. ඔව් සාමාන්‍ය ගොඩක් වෙලාවට ඒක CV දැන් මේ අවුරුද්දේ ඒ ගොඩක් වෙලාවට CV 2024 25 තියෙන්නේ ඒක අර CV එක අල්ලගත්ත අවුරුද්ද නේ. කියන්නේ ඒක අර ඩිටෙක්ට් කරගත්ත මේ vulnerability එක තියෙනවා කියලා. ඔව් 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 ඒ වගේ කියන්නේ දැන් ඔක බලාගන්න පුළුවන්. ඔක රෙජිස්ටර් එකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන මොකක් හරි ඔපරේටින් සිස්ටම් එකක් හරි මොකක් හරි ක්‍රිටිකල් වගේ සිකියුරිටි ෆ්ලෝ එකක් තිබ්බහම ඒක දැන් ඔය මහර ඔවා ගැන රිසර්ච් කරන්න ඉන්නවනේ සිකියුරිටි එක්ස්පර්ට්ලා. ඒගොල්ලෝ අරගෙන මෙහෙම දානවා ඒක. ඒක මෙහෙම vulnerability එකක් තියෙනවා. ඒක මෙහෙම තමයි exploit කරන්න කිය. දැන් එතකොට අදාළ දැන් හිතන්න දැන් Windows එකේ එහෙම CD එකක් තිබ්බොත් එතන Microsoft ලා කරන්නේ ඒක බලලා ඒක අදාළ එක fix කරනවා. දැන් අපි අර කිව්වා වගේ වෙන්නේ දැන් මේ දැන් දුමිදි අයියා කිව්වොත් එහෙම මේක තමයි obvious මෙහෙම කරන අයගේ මෙන්න මේ ප්‍රශ්නෙට මෙහෙම කරන අයගේ මෙහෙම මේක තමයි රෙඩ් ෆ්ලැග් එක කිව්වොත් ඕක අහන් ඉඳලා ඊළඟ පාර එයා ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අහුවෙන්නේ නැති මේක තමයි මං දෙන give away කරන රෙඩ් ෆ්ලැග් එක කියලා. අන්න ඒ වගේ තමයි හින්දා තමයි කිව්වේ අර වගේ අර එයා ඒකේ තියෙන එයාගේ අර ෆ්ලෝ එක. ඒ කියන්නේ එයාගේ අර එයා කරන්නේ ස්කෑම් එකක් කියලා අහුවෙන්න තියෙන chance එක නැති කරගන්න පුළුවන්. ඒක තමයි අපි අර පොඩ්ඩක් අපි තේරුම් ගන්න තමයි මම අහුවේ ඒක අර software term එකෙන් terminology එකෙන්. ඔකනිස්කය. මේ ඕකේ මේ මං ඇඩ් කරන්න හැදුවේ මේ ගොඩක් කලාට දැන් දුක සයින්ඩ් කිව්වා ඔක දැන් ප්‍රූව් කරන්න බෑ කියලා. දැන් ඔක දැන් ඔය විදිහේ ස්කෑමර්ස්ලා ඉන්න හේතුවක් නේ. ඔක දැන් හරි මොකද ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙඩිසින් වගේ දෙයක් ගත්තොත් වෙස්ටර්න් මෙඩිසින් තියෙනවනේ ඩොක්ටර්ස් ඉන්නවා මෙහෙම රෙජිස්ටර් කරපු මොකද ඒ නියාමනයක් තියෙනවා. ඒවට අදාළ මොනවද ඒවට කියන්නේ මේ හෙල්ත් කෙයාර් ඩිපාර්ට්මන්ට්ස් ඒ වගේ දේවල් තියෙනවා. ඒකේ MBC ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතකොට ඒ වගේ ඩොක්ටර් මයික්ගේ channel එකේ ඔය එයාගේ පොඩ්කාස්ට් එකක් තියෙනවා check up කියලා. අපි ඒක link කරන්නම්. ඒකේ එක්කෙනෙක් ඉන්නවා ඩොක්ටර් මයික් වෙස්ටර්න් ෆිසිෂියන් කෙනෙක්. එයාගේ මේකට එනවා වෙස්ටර්න් සයිකොලොජිස්ට් කෙනෙක්. සයිකොලොජිස්ට් හෝ සයිකියාට්‍රික් මොනවද කෙනෙක් ඔය එකද කියලා කොහොමද සයිකොලොජි ෆීල්ඩ් එකේ ඉන්න ඩොක්ටර් කෙනෙක් වෙස්ටර්න් ඩොක්ටර් කෙනෙක්. but එයාගේ ඔරිජින් එක ඉන්දියන්. උතට ඉංග්ලිෂ් good ඉංග්ලිෂ් කතා කරනවා. ඇමරිකන් ඉංග්ලිෂ් ප්‍රොපර් ඇක්සන්ට් එකත් එක්කම කතා කරනවා. but උගේ ඔරිජින් එක ඉන්දියන්. එතකොට ඔතනදී එක පොයින්ට් එකක් එනවා. මෙයාගේ ඔරිජින් එක ඉන්දියන් නිසා මෙයාගේ ඒ ටයි එක තියෙනවා. ඒතර මෙයා කොයි වෙලෙත් ඉන්දියාවට ගිහිල්ලා ඔය රිෂිවරුන්ගේ ඒ සයිඩ් එක එක්ස්ප්ලෝර් කරනවා සයින්ටිෆික් බේස් එකක් තියාගෙන පුළුවන් තරම්. ඒතර ඔතනදී එනවා ඔය ක්වෙස්චන් එක ඔය ඩොක්ටර් මයික් කියනවා ඔය මං කිව්ව පොයින්ට් එක රවිදිහේ දැන් මේ විදිහේ ස්ට්‍රක්චර්ස් තියෙනවා වෙස්ටර්න් වල. ඒතකොට එහෙම කිසිම ස්ට්‍රක්චර් එකක් නැහැ නේ මේකේ. ඒතකොට ඒක නිසා තමයි ස්කෑමර්ස්ලා ඉන්නේ. ඒක නියාමනය කරන්න විදිහක් නැහැ. මෙහෙම නැහැ කියලා. එතකොට ඒකට
මෙයා දෙන උත්තරේ තමා මේ ඩොක්ටර් කේ යාගේ තම මේ ඉන්දියන් කෙනා. එයා කියන්නේ එහෙම කරන්න බෑ. මොකද දැන් වෙස්ටර්න් සයන්ස් හැදිලා තියෙන්නේ අර එළිය ඉඳලා ඇතුළට එන ස්ට්‍රක්චර් එක. අවුට්වර්ඩ් එකේ ඉඳන් ඔයා බලලා ඒ කියන්නේ අපි දැන් ඔය දැන් සයන්ස් දන්න කට්ටිය දන්නේ නැති ඔය දැන් ඔකේ තියෙනවා මේ මොකද ඒකට කියන්නේ එවිඩන්ස් ඒ කියන්නේ අපි එක එක දේවල් පිළිගන්න පාවිච්චි කරන එවිඩන්ස් වල පිළිගන්නේ වගේ තියෙනවා. ඒකේ රේන්ජ් එකක්. ඒක ගෝල් ස්ටෑන්ඩඩ් එක ඔක්කොම එක තමයි ඔක කියන්නේ ඩබල් බ්ලයින්ඩ් ස්ටඩි කියලා තියෙනවා. අර ගෲප්ස් දෙකක් අරගෙන එක්කෙනෙකුට ප්ලැසිබෝ දීලා ගෲප් එකකට තව ගෲප් එකකට බෙහෙත දීලා ඔහොම කරලා ටෙස්ට් කරලා ඒක ප්‍රූව් කරගන්න එකක් තියෙන එක තමයි ගෝල් ස්ටෑන්ඩඩ්. එතන ඉඳන් ඊට පස්සේ තව තියෙනවා ඩබල් බ්ලයින්ඩ් ස්ටඩි. ඔහොම එක එක ඒවා ඇවිල්ලා ඒ පිළිගන්න මේවට සෙට් එකක් තියෙනවා. ඒව තමයි එහෙම දැන් බෙහෙතක් දෙනවා නම් එහෙම තමයි ඒකෙන් ඒක ටෙස්ට් කරලා පිළි අරගෙන ඒක ඩ්‍රග් මේකට දාලා බෙහෙතක් එන්නේ. ඒතර ඒ ප්‍රොසෙස් එකේ එළිය ඉඳන් ඇතුළට එන එකන්නේ ඔය ගොඩාක් පිරිසක පොපියුලේෂන් එකකට බලලා තීරණය කරනවා මේ මෙයාත් මිනිස්සෙක් මෙයාටත් තියෙන අර ගොඩාක් අයට තිබ්බා වගේම රෝග ලක්ෂණ and therefore මෙයාටත් අරක හරියයි කියලා. හැබැයි ඔය ඩොක්ටර් කේ කියන්නේ අර ඊස්ටර්න් සයන්ස් එකේ ඉන්නේ අනිත් පැත්තට. ඒක රිවර්ස් එකයි. ඒක ඇතුළේ ඉඳලා එළියට එන එකක් තියෙන. ඒතර අර ඍෂිවරු වගේ කට්ටිය ඔය කියන විදිහට මෙඩිටේෂන් කරලා යාලා ටැප් කරනවා. ඔක දැන් මගේ ඔපිනියන් එක නෙමෙයි මේ ජස්ට් තියෙන එළියේ තියෙන කතාව මේ. එයාලා ටැප් කරනවා යුනිවර්ස් එකේ තියෙන මොකක් හරි නොලෙජ් බේස් එකකට. එතකොට එයාලා ඒකෙන් ඩිරෙක්ට්ලි ගත්ත එකක් තමයි දැකපු දෙයක් තමයි එළියට කියන්නේ. එතකොට ඒ නොලෙජ් සිස්ටම්ස් දෙක සම්පූර්ණ වෙනස් අහසට පොළොව වගේ. එතකොට එකක් ප්‍රූව් කරන ෆ්‍රේම්වර්ක් එකෙන් අනිත් එක ප්‍රූව් කරන්න බෑ. අනිත් එකක් නියාමනය කරන විදිහට අනිත් එක නියාමනය කරන්න බෑ. එතකොට අර දැන් මොඩර්න් සොසයිටි එක හැදිලා තියෙන විදිහට අරවා නියාමනය කරන්න බැරි නිසා තමයි මේ ස්කෑමර්ස් හැමතැනම ඉන්නේ. අර අපි කියන්නේ ඒක මර්කි වෙනවා මඩ වෙනවා කියලා. ඒක මඩ වෙලා තියෙන නිසා තමයි දැන් එතකොට අර දුලිය වගේ දැන් ඇත්තටම අර විදිහේ කරන කට්ටියකුත් තියෙනවා. බොරුවට කරන ඒවනුත් තියෙනවා. ටීවී එකෙත් කට්ටිය එක කියන. එතකොට අපි දන්නේ ඇත්ත මොකද්ද බොරු මොකද්ද. එතකොට අර බොරු දෙක තුනකට අහු වුණ ගමන් ගොඩක් අපේ එනවා කොමන්ට් මේකක් කාමී ඔක්කොම සූඩෝ සයන්ස් ඔක්කොම හරි නෑ කියලා. බට් ඒවා අතර ඇත්තටම ඕකේ ඇත්තක් තියෙන කොටසකුත් තියෙනවා. මේ ඒ කියන්නේ ඒක හරියටම දන්න කට්ටියකුත් ඉන්නවා. බට් අර ස්කෑමර්ස්ලානේ ගොඩක් කරාට මේන්ස්ට්‍රීම් වෙන්නේ. මොකද ඔක බිස්නස් එකක් කරගෙන කමර්ෂියලයිස් කරපු කට්ටිය තමයි ඔය ඉතින් ප්‍රොමෝට් කරගෙන SMS ආගෙන ටීවී වලට ගිහිල්ලා ගොඩක් කලාවට හැමෝම නෙමෙයි ගොඩක් අය. එතකොට ඒකෙන් එන ඉන්ෆ්ලුවන්ස් එක නිසා තමයි සොසයිටි එකේ ඉන්නේ මේවා එකක් ගොඩක් කලාවට මේ ඔක්කොම නිකන් අර කෝල්ඩ් රීඩින් වගේ වැඩ කරන දේවල් කියලා. ඕක හොඳම මේක අර X files වල තියෙන මොටෝ එක දැම්ම නම් හරි. truth is out there. දැන් එතන ගත්තත් X files ගත්තත් දැන් අර දැන් මාල්ඩත් එක අපි සීසන් මැද හරියට කියන්නේ දෙක තුන වගේ යද්දි කොච්චර වුණත් අර දැන් මුලින් ස්කලි අර මාල්ඩ කියන ඒවා පළවෙනි එපිසෝඩ් එක ගත්තත් පිළිගන්නේ නැහැ නේ. ඒත් අර සමහර එපිසෝඩ් කීපයක් ඇවිල්ලා ඒ කියන්නේ එයාටත් වලා ඒත් කොච්චර වුණත් එයාත් අර කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ සමහර වෙලාවට. අර මාල්ඩ කියන මේක මෙහෙමයි මෙහෙමයි කියලා. මේ ඒ කියද්දි මේ ස්කලි කොච්චර වුණත් එයා පිළිගන්නේ එයා අර එයා හැම වෙලෙම බලන්නේ එයාට අර එවිඩන්ස් ඕනේ. මේක මේව වෙන්න. ඒ කියන්නේ එයා දකින්නකන් එයාත් කොච්චර උනත් පිළිගන්නේ. ඒ දැක්කත් කොච්චර උනත් අර එයාගේ තියෙන පොඩ්ඩක් අර ඒ කියන්නේ එයාගේ අර මෙඩිකල් මෙඩිකල් ડોක්ටර් කෙනෙක් නේ කියන්නේ. ඒතකොට එයා අර කිව්වා වගේ අර ડોක්ටර් මයික් වගේ මේ ඒ ෆ්‍රේම්වර්ක් එකකින්ම තමයි එයාත් බලන්නේ අරව දිහා. අර මාල්ඩ බලන්නේ වෙනම විදිහට. ඒ කියන්නේ අර ටික පැත්තකට දාලා ඒ අර අමුතුම ෆ්‍රේම්වර්ක් එකකින් තමයි එයා අර වෙන සුපර් නැචරල් වගේ දේවල් දිහා බලන්නේ. තමයි මම හිතන්නේ අර කිව්වා වගේ අර ඩොක්ටර් මයික් කෙවිලා අර වෙස්ටර්න් මෙඩිසින් අර වෙස්ටර්න් සයන්ස් පැත්තේ තියෙන ෆ්‍රේම්වර්ක් එක ඒ ඇවිල්ලා බලන කෙනෙක්. කවුද අර අනිත් එක්කන එයාගේ අර හෙල්ති ගේම GG කියන channel එක නේ ඔය කියන channel එක. ඔව් ඩොක්ටර් කේ. ඒ කියන්නේ එයාගේ අර පැත්තක් තියෙන. ඒ කියන්නේ එයා වෙස්ටර්න් මම එක එයා සයිකියාට්‍රිස්ට් කෙනෙක්. එයාගෙත් මම හිතන්නේ වැටෙනවනේ ලයිසන් ડોක්ටර් from United States. ඔව් එයා දෙන්නගෙන් වැටෙනවා. වෙස්ටර්න් ලයිසන්ස් ප්‍රැක්ටිසින් සයිකියාට්‍රිස්ට් කෙනෙක්. එයා ඒ අතරේ එයාගේ සයිඩ් එකෙන් එයාගේ ඔරිජින් එක ඉන්දියන් නිසා අරවත් පොඩ්ඩක් ෆලෝ කරනවා. ඒ කියන්නේ ඒකයි ඒ කියන්නේ එයා අර දෙපැත්තම දන්න හින්දා එයා පොඩ්ඩක් අර ඒ දෙක බැලන්ස් කරන්න දන්නවා. ඒතර සාමාන්‍ය අර මයික් කැවිල්ලා අර පැත්ත කෙනෙක් හින්දා එයා බලන්නේ අරක මොකද මයික් සෑහෙන්ට ඒක සෑහෙන ඇනිමසිටි එකක් තියෙනවා පොඩ ඒ පැත්තට. මෙහෙමයි ඉතින් යාට ඉතින් බැරි වෙනෙකුත් අර කිව්වා වගේ අර ඉස්සෙල්ලා අපි කිව්වේ අර data ගැදර් කරන්න පුළුවන් කියලා අර අහු කාලේ අර බර්ඩ් ටයිම් බලද්දී ඉතින්
එහෙම වුණොත් කාට හරි එහෙම ස්කෙප්ටිකල් කෙනෙක්ට වුණත් ඉතින් මං හිතන්නේ නිකන් අඩුම තරම මේක ඩිස්ප්‍රූව් කරන්න හරි පුළුවන් නේ. ආ ඩේටා අරගෙන මේ ගත්ත ඩේටා සෑම්පල්ස් වල මේ මිස්මැච් වීමක් තියෙනවා. මේ දෙකේ correlation and causation වල පොඩි ගැටලුවක් තියෙනවා කියලා යට එහෙම වුණත් එහෙම හරි කියන්නවත් කවුරු හරි කරනවා නම් ඇත්තටම අපිටත් හොඳයි. මොකද අඩුම තරමේ ඩිස්ප්‍රූව් කරන්නවත් මං හිතන්නේ කවුරුත් එහෙම එවිඩන්ස් අරන් ඒ කියන්නේ අඩුම තරමේ ස්ටැටිස්ටිකලිවත් කවුරු හරි try කරන්නේ නෑ නේද? ගොඩක් වෙලාට ඔය මේ හින්දා කියනවා මිසක් අර ඔයා ඉස්සල්ලා කිව්වා වගේ අර එවිඩන්ස් අර අපිට පේන්නේ නෑ කියලා ඒක නෑ කියලා කියන්න බෑ වගේ ඉන්නේ නැතුව සරලම දෙක තමයි ඔය දෙක නේ. අර රාහු කාලේ ඔය වෙන ඇක්සිඩන්ට් වගේ වෙන එකයි අර බර්ඩ් ටයිම් බලද්දී එතෙන් කාටරි පුළුවන් ඕන ඉතින් කියන්නේ ඩේටා ගැදර් කරගෙන බලලා යම් කිසි يعني දෙකේ අර සම්බන්ධයක් තියෙනද බලලා අඩුම තරම එහෙමවත් මොකක් හරි ඒක ඔව් හෝ නෑ හරි ප්‍රූව් කරන්න හරි පුළුවන් නේ. රාමු channel එකේ කවුද රන්දික මේ විනයාගේ තියෙන එපිසෝඩ් එක මම ලින්ක් කරන්නම්. මේ ඒ සෑහෙන රිසර්ච් එකක් කරලා තියෙනවා විනයාව. ඔව් ඒ වුණාට දැන් සාමාන්‍යයෙන් අර සාමාන්‍ය සයන්ටිෆික් කමියුනිටි එකට නෑ රිසර්ච් බොඩි එකකින් ප්‍රොපර් ඔෆිෂියල් රිසර්ච් එකක් පේපර් එකක් පබ්ලිෂ් කරලා ඊට පස්සේ පියර් රිවිව් කරලා හරි එහෙම කවුරු හරි රිසර්ච් කීපයක් කරනවා නම් ඒ කියන්නේ හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. එතෙන්ට මම අර කිව්ව පොයින්ට් එකක් තියෙනවා. ඒ රිසර්ච් මෙතඩ්ස් හැදිලා තියෙන්නේ අර නොලෙජ් ස්ට්‍රක්චර් එකට අර නොලෙජ් සිස්ටම් එකටනේ. එතකොට අර බීස්ටන් එක ප්‍රූව් කරන්න ඔයාලට වෙනම සිස්ටම් එකක් ඕනේ. ඒක තමයි අර ඔය ඒතකොට මං කිව්ව එකම ඒක වයලට් වෙනත් වෙන මං කිව්ව අර ඉස්සෙල්ලා අර ડોක්ටර්ස් දෙනගේ අද කිව්වේ ෆ්‍රේම්වර්ක් දෙයක් කියලා නෑ. මං කියන්නේ අඩුම තරමේ කොහේ හරි තැනක තියෙන්න පුළුවන් නම් අර අඩුම තරමේ අර දෙක කනෙක්ට් කරන්න ළඟින් හරි යන තැනක් අඩුම තරමේ කොරලේෂන් එකක් හරි අඩුම ඔව් පොඩි දෙයක්. ඒ කියන්නේ දෙකම කනෙක්ට් වෙන්නේ නැතත් අර නිකන් අර මොකක් හරියක් කරගෙන මොකද යා ෆ්ලයි බයි එකක්වත් කියලා මොකක් හරි අඩුම තරමේ එහෙම පුළුවන් නම් මේ පහුගිය කාලේ අපි දැක්ක ඔය වගේ ඔය මතක දන්නේ මේ YouTube වීඩියෝ කාලයකට කලින් ගියා ආගම් vs සයන්ස් කියලා වලට මතකද දන්නේ ඒ දවස්වල ඔක වයිරල් ගියා සෑහෙන්න. මේ අවුරුදු ගානක් අවුරුදු 2-3කට කලින් YouTube වීඩියෝ එයා ඊට පස්සේ ගත්තා ෆ්‍රේම්වර්ක් දෙයක්. එයා ගත්තා වාහන ඒ කියන්නේ කරත්ත දෙකක් එක තැන ඇති වුණා. ඊට පස්සේ ආගම කින කරත් එහෙම ඇවිල්ලා අර ඒක කරපු එක්කෙනා නෙතුරන පස්සේ ඒක කැඩුනා. ඊට පස්සේ අර මේ පැත්තේ තියෙන කරත්තේ එහෙම ගිහිල්ලා ඒක වාහනයක් වුණා. කියන්නේ සයන්ටිෆික් එක කියන්නේ අර සයන්ටිෆික් තියරි දියුණු කරලා ගිහිල්ලා ඒක ඉම්ප්‍රූව් වුණා. අර ආගම් කියන ඒවා ඒක ඉම්ප්‍රූව් නෑ. අවුරුදු ගානක් තිස්සේ ආවා කියලා ඔන්න ඔය වගේ වීඩියෝ එකක් ගියා. ඒක කෙනෙකුට ඇත්තටම හිතන්න පුළුවන් නේද? දැන් අවුරුදු 2000 ගානක්ම මේක මේකනේ තියෙන දැන් මේ දේශනාවල වෙනස් වෙලා නැහැනේ. ඒකෝර දැන් තව එක්කෙනෙකුට හිතන්න පුළුවන් සයන්ස් පැත්තේ හෙවිලි ඉන්න කෙනෙකුට මාත් සයන්ස් පැත්තේ හෙවිලි ඉන්න නිසා මම කියනවා දෙපැත්තම ඉන්න හින්දා ඔය සයන්ස් වල දේ තමයි වෙනස් වෙනවා. ඒක ඔක දැන් ඔගේ නීල් ඩිග්‍රාස් ටයිසන් නේ ස්ටාර්ට් වලදී සයන්ස් කතා කරනවා. හැබැයි ඒ වෙනස් වෙන රීසන් එක තමයි වැරදි. දැන් ඔයා ඒ ගොඩ මොකද සයන්ස් එක දුවන්නේ assumptions උඩනේ. උපකල්පන උඩ. අපි හිතනවා ස්ට්‍රිං තියරි එක මේ විදිහයි කියලා. දැන් ස්ට්‍රිං තියරි කියන්නේ දැනට මොඩර්න් ෆිසික්ස් වල තියෙන ප්‍රූව් කරපු නැති හැබැයි අපි හිතනවා මෙහෙම වෙන්න ඇති කියන එක. ඕක තව අවුරුදු 5කින් වෙනස් වුණොත් ඒ වෙනස් වෙන හේතුව තමයි අපි දැන් එවිඩන්ස් හොයාගත්තා ස්ට්‍රිං තියරි එක අපි හිතපු විදිහ මෙහෙම නෙමෙයි මෙන්න මේකයි කියලා. හැබැයි ඔයා එවිඩන්ස් බේස් හොයාගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ සයන්ස් වල. ඒක ගොඩක් වෙලාවට මෙඩිසින් වල තියෙන දේ ඩොක්ටර්ස්ලා එක එක දවස් එක එක කාලෙ එක එක ඒවා කියනවා කියලා. ඒ මොකද සබ ඩොක්ටර්ස්ලා කියන දේවලුත් සමහර වෙලාවට assumptions උඩ බේස් වෙන්නේ correlation. මෙහෙම වුණා දවස් ගානක් ඒක නිසා මේක මෙහෙම වෙන්න ඇති කියලා. නමුත් evidence base අර විදිහට gold standard එක research එකක් කරලා දෙයක් හොයාගත්තාම අරක වැරදි නම් ඒක වෙනස් කරලා කියනවා. ඒක සයන්ස් එකේ තියෙන බොහොම හොඳ දෙයක්. හැබැයි අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කියනවානේ දැන් නියුට්‍රෝන මොකද්ද මේ නියුක්ලියස් එක වටේ ඉලෙක්ට්‍රෝන යනවා කියලා. ඒක වෙනස් වෙලා නැහැ නේ කවදාවත්. අර රදර්ෆර්ඩ් ලා අර බර ගණන් වල හොයාගත්තට පස්සේ ඒ මොකද ඒකට තව ඩීප ලෙවල් එකකට ගියප එකක් තියෙනවා. නමුත් අර ලෙවල් එකේදී ඒක වෙනස් වෙලා නැහැ. ඒ මොකද ඒක proven fact. එතකොට බුදුදහම වෙනස් නොවන හේතුව තමයි කෙලින්ම proven fact එකම තමයි කියලා තියෙන්නේ. එතකොට ඒකයි රිසර්ච් කරලා ඒක එඩිට් කරන්න දෙයක් නැහැ. because that is the ultimate truth. එතකොට ඒක අපිට ඕනේ නම් පුළුවන් prove කරන්න. හැබැයි ඒක prove කරපු විදිහ අර රිසර්ච් කරලා මොකද prove කරන විදිහ නෙමෙයි. ඒක ඇවිල්ලා ඒහි පස්සේ ගෝ කියලා අපි කියන්නේ. ඔයා ගිහිල්ලා ඇවිල්ලා බලන්න කියන්නේ ඔයාම ගිහිල්ලා දැක්කොත් ප්‍රූව් කරගන්න. හැබැයි ඒක තියෙන්නේ විතින් අර ඔයාගේ ලෙවල් එකේ අර පොපියුලේෂන් එකට ප්‍රූව් කරන්න බෑ.
ඒක තමයි අර කියන්නේ එතන අර ෆ්‍රේම්වර්ක් දෙයක් වගේ කියන්නේ ආන්සර් කරන්නේ ප්‍රශ්න දෙකක් අර ආගම ගත්තාම අපි අර ස්පිරිචුවල් පැත්තනේ අර සයන්ස් ගත්තාම මේ අර ඒක වෙනම අර ඒ කියන්නේ ඇයි මේක වෙන්නේ මේක අර ෆිසිකලි පැත්තනේ කතා කරන්නේ මේ ඔව් ඒක හරියට ඉංජිනේරින් කරපුවෙකුට මෙඩිසින් එක්සෑම් එක දුන්නා වගේ සීන් එකක් ඒක. ඔව් අර පහුගිය කාලේනේ අර දැන් අර කුණාටු පස්සේ අර දැක්කද අර තමන්ගේ නෝන සෙල්ෆ් ටෝට් මීටියෝලොජිස්ලා හිටියා සෑහෙන්න. ඒ කියන්නේ අර මොකද්ද zoom එක මැප් එක බලලා මේ මෙතන කුණාටුවක් මෙතන කුණාටුවක් කියලා දැන් මේ දවස්වල පැනික්. ඒකින් තමයි මොකද ඇත්තටම ප්‍රොෆෙෂනල් වෙලා තියෙන දවසින් දවස මේ වෙදර් මැප් දාලා අප්ඩේට් වෙන්නේ මොකද මිස් ඉන්ෆර්මේෂන් හැමතැනම තියෙන්නේ ඔය මම ඔය සයන්ටිස්ට් කෙනෙක් ෆලෝ කරනවා ඒ අර ඔය සම්බන්ධ මීටියෝලොජි සම්බන්ධ මේ එයා හැමදාම කරන්නේ ඔය දවසට දෙපාරක් විතර දානවා. ඒ කියන්නේ ඔය මැප් එක අරගෙන අද දවසේ මේක මේ වෙලාවේ ගත්තේ මේ ලංකාව උඩ මෙහෙම තියෙනවා මේ කුණාද අද මම දැක්ක ඉස්සෙල්ලා උදේ දාපු එක මම දැන් දාලා තියෙනවා මෙහෙම ලංකාවට අහස උඩ කුණාටුවක් තියෙනවා මෙහෙම දාලා යට දානවා නෑ මෙහෙම ඔය කියන මිස් ඉන්ෆර්මේෂන් හින්දා මේ මෙහෙම කුණාටුවක් නෑ කියලා. මොකද අර කුණාටුවක් මේ වෙලාවේ තියෙනවා අර සුමත්‍රා පැත්ත ඒක ඇත්තටම තියෙන සමකයට පල්ලෙහා. ඒ කියන්නේ අර තියරටිකලි ඔය ඒක ඒ කියන්නේ සමකේ ක්‍රොස් කරන්න බෑ. ඔයාලා දන්නනේ අර කොරියොලිස් ෆෝසස් කියලා තියෙන්නේ. අර ඒවා හින්දා අර කුණාටුවකට මේ අර විදිහට ක්‍රොස් කරන්න බෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ මං ඊයේ එකක් දැක්කා ඔය මං දැක්ක ඔය මැප් එක යට නිකන් අර දාලා තියෙන අර සුලි කුණාටුව වගේ අර පින් යන පාත් එක තියෙන ඔය රවුමක් වගේ අර වර්ල්පූල් 3ක් වගේ යට තියෙනවා. ඔය සමකටත් පල්ලෙහා ගොඩක් පල්ලෙහා තියෙන්නේ. ඊට පස්සේ දාලා තිබ්බේ ඒකේ මොකද්ද නිකන් මේක මෙහෙමයි බඩු බනිස්සෙයි මෙහෙම ඒ වගේ නිකන් ඒක ඉංග්‍රීසියෙන් දාදී මම නිකන් මට හරියට මතක නැහැ වචනේ මම අයිඩියා කිව්වේ. ඊට පස්සේ මම දැක්කා ඒක දාලා තියෙන එඩිට් කළාද කොහෙද මේ නෑ මේක මෙහෙම නෙවෙයි මම මේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි කියලා. මම කියන්නේ මෙහෙමයි. එහෙනම් කියන්නේ එහෙනම් ඇයි ඔයාලා මේ එපිසෝඩ් එක කරන්නේ? ඔයාලත් එක්ස්පර්ට් නෙවෙයි. නෑ මම කියන්නේ අර වගේ පැනික් ඒ කියන්නේ සොසයිටි එක මේ වෙලාවේ අර වගේක් වෙලා අර පැනික් වෙනවා වගේ දේවල් මේ වෙලාවේ දාන්න කලින් දාන එක හොඳයි. මොකද ඔයගොල්ලෝ දැක්කද දන්නේ පහුගිය දවස්වල ඔය කෙනෙක් ඔය දදා තිබ්බ ඔය වේලි ගැන එහෙම අර මොකද්ද අර ලක්ෂ 5 නෙවෙයි මොකද්ද ඔය කොත්මලේක ලංකාවේ මාරාන්තික වේල්ල ඕ මොහොම දාලා තිබ්බ දැක්කද දන්නේ ඔයාලා ඔය පෝස්ට් එකක් වගේ අක්ෂයා Facebook එකේ දාපගෙන අඩුම තරමේ ඉංජිනේර කෙනෙකුත් නෙවෙයි මම දැන් ડોක්ටර් කෙනෙක් දාලා තියෙනවා හරිද ඊට පස්සේ මම දැක්ක කමෙන්ට් එකක දොඩ දාලා තියෙනවා නෑ මේ මෙයා එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි හැබැයි මෙහෙමයි කියලා දාලා තිබ්බේ මෙහෙමයි යා ඉතින් අර වේලි ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි නම් ඒ ගැන නොදා ඉන්න ඕනේ එක්ක අඩුම තරමේ ඔය ඒ ගැන ඉන්න ඉංජිනේර මොකද ඉංජිනේර කෙනෙක්ට දීලා ෆැක්ට් චෙක් කරගෙන හරි දැම්ම නම් සමහරවිට හිතන්නේ මම මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් වුණා කියලා මම මේක ගැන දන්නවා කියලා. එහෙම කරන්න අමාරුයි අර ඔපිනියන් එකක් දෙන්න පුළුවන්. එහෙම බැලුවොත් එහෙම කියන්නේ මට අර මොකද භාෂණයේ නිදර්ශනයකට කියන්නේ ඔය කොන්ස්ටිටියුන්ට් එකෙන් දීලා තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒතර කිය අපි එහෙම එපා කිව්වා කියලා අද ඒක උල්ලංඝනය වයලේට් කරා කියලා. හැබැයි අර වගේ මං කියන්නට ඔය වගේ අර පැනික් වෙන ඒවා දාද්දි පොඩ්ඩක් කර ඒ සම්බන්ධව අර ඉන්න එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් ෆැක්ට් චෙක් කරගන්නව නම් හොඳයි. මොකද නැත්නම් අර අනවශ්‍ය පැනික් එකක් එනවා හින්දා. ඔගේ දෙකක් තියෙනවනේ. දැන් එකක් අපේ ඔපිනියන් එක අපේ අදහස. දැන් මේ අපි කියනවා වගේ අපි මම නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. දැන් ඔයත් එහෙම නෙමෙයි. එතකොට දැන් එහෙම ඒක එකක්. හැබැයි අර කිව්වාගේ අර වගේ සෙන්සිටිව් වෙලාවක මේ ඒ නිවුස් එක බලලා මිනිස්සේ පැනික් කරලා වෙන මොකක් කරේ අනතුරක වැටෙන දෙයක් ෂෙයා කරන එක වෙනම කතාවක්. අන්න එහෙම දෙයක් ෂෙයා කරනකොට අර ක්‍රෙඩිබිලිටි එක තියෙන්නේ. බුදුදහම පැත්තරම ගත්තොත් පර්සනලි දැන් අපි ඕකේ අර මං කියන්නේ එහි පස්සේ කෝ කියලා කතාව කරා. ඔක දැන් කියනවා අපි ඔයාට ඇවිල්ලා බලන්න සැකනම් ඔයාට කරලා බලන්න පුළුවන්. ඔයාට ෂුවර් නැත්තම් ගිහිල්ලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ එක්ස්පෙරිමන්ට් එකක් මෙහෙම කරලා ප්‍රූව් කරන්න බැරි වුණාට ඔයාට කරලා අත්දැකලා බලන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒතකොට එකක් කරලා බලපුවා ඒක හරි වගේ. ඒතර ඔයා එහෙනම් මොකක් හරි ඇති මේක කියලා තව එකක් කරලා බලන්න. මේකත් හරි වගේ. ඒ වගේ අර ඒ පාරේ යනකොට එක එක ඒවා හරියනකොට අර වලට යම්කිසි විශ්වාසයක් ගොඩනගෙනවනේ. එතකොට අන්න ඒ වගේ එකක් තමයි බේස් එක වෙන්න ඕනේ මගේ අදහස. අන්න ඒ වගේ බේස් එකක ඉඳගෙන තමයි මම අහම ඇත්ත කියන කියන්නේ. මොකද ඔගේ එක එකක් අනිත් එක තමයි දැන් අපි ලෝකේ වෙස්ටර්න් සයන්ස් අනුව පිළිගත්ත දේවල් තියෙනවා නේද? පිළිගත්ත කියලා within quotes පිළිගත්ත අර එන අපි ඔළුවේ තියාගෙන ඉන්න දේවල් සයන්ස් වල ඒ මොඩර්න් සයන්ස් වල හොයාගන්න ගොඩාක් දේවල් තියෙනවා හරියටම මැච් වෙනවා බුදුදහම කියපු දේවලුත් එක්ක අකුණු බර ගන්න 2000 ගණනකට කලින් මම කීපයක් කිව්වොත් එහෙම මෙනි වර්ල්ඩ් තියරි අපි මල්ටිවර්ස් කියලා කියන්නේ
කියන්නේ අපි වගේම තව යුනිවර්ස් එකක් ඇති. එතකොට මේ වගේම තව ඒක තියරි ලෙවල් එකේ තියෙන එක. ඕකට සමාන දේශනා තියෙනවා අර මේ සහස්සී ලෝක ධාතු නේද මේ මම මතක විදියට. අර මේ 1000ක් තියෙනවා මේ වගේ 1000ක් තියෙනවා ඒ වගේ 1000ක් තියෙනවා කියලා. එතකොට ක්වොන්ටම් ෆිසික්ස් වලත් යන කන්සෙප්ට්ස් ගොඩක් ඒවා අර සමහර සයන්ටිෆික් පේපර්ස් ගැන අහනකොට අර දේශනා අහලා තියෙනවා නම් ඒවා මැච් වෙනවා ඩක් ගාලා අර මෙතන දේශනා කරලා තියෙන මේ වගේ එකක් මේ කිය. ඒ වගේ අර මේ ළඟදී මේ මට මතකයි බ්‍රයන් ග්‍රීන් හරි මිචියෝ කාකු හරි කවුරු හරි මේ නීල් ඩිග්‍රාස් ටයිසන් එක කරන මේකකදී ඔය ස්ට්‍රිං තියරි ගැන තමයි කියන්නේ. බ්‍රයන් ග්‍රීන් මම මතක මොකද බ්‍රයන් ග්‍රීන් ඇවිල්ලා තියරිස්ට් කෙනෙක්. නීල් ඩිග්‍රාස් ටයිසන් හැමදාම උට ඉතින් කෝචෝක් එක දානවා ඔයාලා තාම මේක විසඳලා නැහැ නේ මොනවද ඉතින් ජෝක් එකේ නිකන් ෆ්‍රෙන්ඩ්ලි මේ එක. එතකොට බ්‍රයන් ග්‍රීන් කියනවා either we are wrong about this or we have hit a wall කියලා. ඒ කියන්නේ wall කියන්නේ මොලේ අපේ බ්‍රේන් එක කියන්නේ යම්කිසි විදිහක කම්පියුටර් එකක් නේ. සමහර විට මේ ස්ට්‍රිං තියරි එක අපේ කම්ප්‍රිහෙන්ෂන් එකේ වෝල් එක. ඒ කියන්නේ මේ බිත්තියක් තියෙනවා මෙතන එහාට අපිට තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ කියලා. ඔය ඕක ගැන බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මොකද මේ ඔගේ කියලා තියෙනවා ලෝක විෂය මේ මිනිස්සෙකුට කම්ප්‍රිහෙන්ඩ් කරන්න ඒක මට වචනේ මතක නෑ. අර තේරුම් ගන්න පුළුවන් මේකෙන් මානෙන් එහා තියෙන්නේ. ඒක ගැන හොයන්න ඒ කියන්නේ ඒක කෙලවරක් නෑ හොයන්න ගියොත්. හොයන්න එපා කියලා බේසික් දේශනා කරලා තියෙනවා. ඔය ඕකට මැච් වෙනවා දැන් ඔය ගොඩක් තියරිස්ලා ඉන්න සමහර ඒක යාලා ඉන්න එක්තරා තැනක් මේක වෝල් එකක් වෙන්න ඇති කියලා. ඒ වගේ ඒ ගොඩක් දේවල් ඒතකොට ඩයිමෙන්ෂන්ස් ගැන කියලා තියෙන දේවල්. ඒතකොට සයික්ලික් බිහේවියර් එකක් තියෙනවා. ඔය බිග් බෑන් තියරි එකේම අර බිග් බෑන් තියරි එක වගේම දේශනාවක් තියෙනවා. මට ඒක හරියටම කියන්න බෑ මේකමයි මේ කියලා. මොකට අර ඔහම අර එක්ස්පෑන්ඩ් වෙන එකයි කන්ට්‍රැක්ට් වෙන එකයි ගැන කරව ලස්සන දේශනාවක් තියෙනවා. මට ඒක මතක නෑ නම මොකද්ද කියලා. අන්න ඒ වගේ සෑහෙන්න අර අපිට අපි කියන්නේ අර මගදී හම්බ වෙනවා අර මේකනම් හරි මේකනම් හරි කියලා. අන්න එහෙම ගොඩාක් සෙට් වුණාම ඔයාට සෑහෙන විශ්වාසයක් පිහිටනවා මේකේ. අන්න ඒ වගේ මේ එකක් තමයි මගේ තියෙන්නේ. මොකද ඒක අර මේකනම් කොහොමවත් වෙන්න බෑ කියලා දෙයක් උඩ අහුවෙලා නැහැ. එහෙම අහුුනේ තියෙනවා සමහර දේවල්. හැබැයි ඒකම පස්සේ කාලෙදි හොයලා බලපුවම සමහරලාට එහෙම අහුවෙලා තියෙන ඒකේ ඉන්ටර්ප්‍රිටේෂන් එක වැරදි. නැතුව කියලා තියෙන එක වැරදි නෙමෙයි. අර දැන් ඔක ඇත්තටම තියෙන සිංහලෙන්වත් ඉංග්‍රීසියෙන්වත් නෙමෙයිනේ. පාලියෙන් පාලියට කන්වර්ට් වෙලා තියෙන තව මුල් භාෂාවත් පාලි නෙමෙයි නේද මේ වගේ මට මතක විදියට. මොකේද බුදුහාමුදුරනේ නෑ පාලි නෑ මට මතක විදියට කොහොම හරි මේ ඒ එක්කෝ ඒ lost in translation කියන්නේ ඒ translation එකේදී ඉන්ටර්ප්‍රිටේෂන් එක සමහර විට හරියට ඇවිල්ලා නෑ. මොකද වෙන ඉන්ටර්ප්‍රිටේෂන් එකක් එහෙම නැත්නම් මූලිකම අර අපි කියන්නේ මුල් අර්ථයට ගිහිල්ලා බලපුවාම සමහරලාට ඒක තේරෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් පාලි වගේ පොඩ්ඩක් ඔබට තේරෙන වචන වලින් බලපුවාම අන්න ඒ වගේ එතන සෑහෙන තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ මේ අහුවෙන එක හිතන්න මොකක් හරි යට වෙලා තියෙන එකක් ගොඩ ගන්නකොට අර අහුවෙන කෑල්ල මේකත් යකඩ එතන අතනින් තව කෑල්ලක් අහුන ඒකත් යකඩ මෙතනින් අහුන යකඩ වරද ලී කෑල්ලෙමුත් අහුවෙලා නැහැ කියනවා. ඔයාලට හිතනවා මේ තියෙන එක යකඩයක් වෙන්නේ නැති කියලා. අන්න ඒ වගේ ඒ මට තියෙන හිතන උදාහරණ. දැන් දුමිදයි ඇවිල්ලා මේ දැන් සයින්ටිෆික් පැත්තත් අපි කිව්වා වගේ ඉන්න එක්කෙනේ කෙනෙක් බලන කෙනෙක් ඉන්නේ නේතරා. දැන් මේ පැත්ත බලන එහෙම ගත්තම ඔයාලට මේ අන්තිමට දෙන්න තියෙන මේ සම්බන්ධ ඔපිනියන් එක මොකක්ද? සාමාන්‍ය වාද වෙන ටොපික් කියන්නේ ගොඩක් වෙලාවට මේක ළඟ දැන් සෝෂල් මීඩියා ගත්තම Facebook group එකකට ගියත් දන්නේ නැද්ද මේ පැත්තයි මේ පැත්තට වාද කරනවා මේ පැත්තට ගහ ගන්නවා අද පැත්ත මොක නිකන් අර වර්සෝන් එකක් වෙලානේ තියෙන්නේ. දැන් අපි දැන් බැලුවේ පුළුවන් තරර මැද්ද ඉඳලා පුළුවන් නේ අර මැද්ද ඉඳලා මේක මේ ඩිස්කස් කරන්න බැලුවේ කාට හරි ඩිස්කෂන් එකක් ගොඩ ගන්න. ඒ කියන්නේ හෙල්ති ඩිස්කෂන් එකක් මම කියන්නේ මේ අර ටොක්සික් නිකන් අර කිව්වා වගේ ගහ ගන්න නිකන් නැතුව නිකන් අර තියෙනවා. ඒකේ ඔයාගේ ප්‍රශ්නය තුලින් උත්තරේ තිබුණා. ඒකේ හරියටම යනවා නම් මැද්දෙන් යන්න ඕනේ. දැන් ඕක දැන් අපිට අර දැන් අපි සයන්ස් පැත්තෙන් ඉන්නකොට අපි ටෙක්නොලොජි පැත්තෙන් මේ එක පැත්තකින් ඉන්නවා. මගේ දැන් මම ගත්තොත් අනිත් පැත්තේ මගේ එක පැත්තක් ටෙක්නොලොජි එකේ සෑහෙන ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් දැන් මට මේක අර උරුමයෙන් පරම්පරාවෙන් ආපු දෙයක්. එතකොට ජ්‍යොතිෂයේ සහය සම්බන්ධ දේවල්. එතකොට මැදමාවතේ ගමන් කිරීමක් තමයි ඉතින් අර ඒකත් අර බුද්ධ දේශනාවට දැන් අර බුද්ධ දේශනාව දැන් අර මේක වෙන කවුරු ගැහුවොත් එහෙම දැන් අපිට තාක්ෂණය ඕන පැත්තෙන් තාක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන්. ජ්‍යොතිෂයෙන් හරි ගුප්ත ශාස්ත්‍රයෙන් හරි ගුප්ත ශාස්ත්‍රය කියන එක අමතක කරොත් ජ්‍යොතිෂය කියන එක දැන් ගොඩක් කට්ටිය දන්න නිසා අර ඒක මෙවලමක් විදිහට තියාගෙන ඒකින් අර
උමනා දේවල් ටික අරගෙන ඒ වැඩ ටික කරගත්තා නම් හරි. දැන් අපි සපෝට් එකක් ගන්න ඇරෙන්ට අපි වාස්තු විද්‍යාව ගැන කතා කරේමනේ. ඒවා ආයේ වාස්තු විද්‍යාවට තියෙනවා ඒ වගේ අවශ්‍ය දේවල් ටික ප්‍රැක්ටිකල් දේවල් ටික අරගෙන සයින්ටිෆික් පැත්තෙන් අපිට ගන්න පුළුවන් ඉන්ෆෝර්මන්ස් ටික කරගෙන ඒ ටික කරගෙන ජීවිතය ගෙනියන එක තමයි ඉතින් අල්ටිමේට් මේක වෙන්න ඕනේ. දෙපැත්තෙම අර POV දෙක මට පේන නිසා මොකුත් ඔක ගැන අවබෝධයක් නැති කෙනෙක්ට කියන්න තියෙන්නේ අර දැන් ජෝතිෂය හෝ වෙන යම් දෙයක් ගැන සූඩෝ දැන් ඒගොල්ලෝ සූඩෝ සයන්ස් කියලා මේක ලේබල් කරලා තියෙනවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. අර එක එක්කෙනාගේ අවබෝධය මේ ප්‍රමාණය මත මේක වෙන්නේ. ඒ නැතත් ඒ යථා හෝ නැතා හෝ ඒගොල්ලෝ අදහන ආගමක් හරි ෆලෝ කරන විෂන් එකක් දර්ශනයක් හරි මොකක් හරි තියෙනවා නම් ඒ අනුව මේ තමන්ගේ පාඩුවේ ජීවිතය ගෙන යවන හරි. ඉතින් හම්බෙන හැමදේම මේ ටික බාරගෙන අර හරි ඕන ආගමක හරි නැත්නම් දර්ශනයක හරි කියන්නේ අර තමන්ම ඉම්ප්‍රූව්මන්ට් තමන් ඉම්ප්‍රූව්මන්ට් කරගන්න මොකක් හරි දෙයක් කරගන්න අරමුණක් ඇතුව ගමනක් යන්න කියලා කියන්නේ. දැන් මේ විදිහට ගියා නම් හරි. මේකට භාවිත කරන්න ඕන එක ටූල් එකක් තමයි ජ්‍යොතිෂය කියන්නේ. තව ටූල් එකක් තමයි වාස්තු විද්‍යාව. වෙනම ලෙවල් එක ෆෝස් එකක් තමයි ගුප්ත ශාස්ත්‍රයේ තියෙන්නේ. ඒවා ගැන වැඩි කතා බහ නොකර ඉන්නවනම් ගැටලුවක් නැහැ. අර පොයින්ට්ස් ටික අපි එළියට නොදීම හොරුන්ට chance එකක් කියන්නේ නැතුව. ඒ ටික අපි ඩේ ටු ඩේ ලයිෆ් එකට ගන්න තමයි තියෙන්නේ. රැප් කරන්න කලින් කියන්න ඕනේ අර හැමදාම අපි එපිසෝඩ් වල දෙන එක තමයි අර අපි කියන්නේ හැමදාම trust but verify කියලා. අන්න ඒක තමයි මේකෙත් කියන්න තියෙන්නේ. කියන එක බේස් එකක් විදිහට මේ අපි මෙතන කතා කරපු එක බේස් එකක් විදිහට අරගෙන ඔයගොල්ලෝ අර ඒ ගැන රිසර්ච් කරනවා නම් ගිහලා ඒ කියන්නේ රිසර්ච් කරන්න තියෙන ඒවා කියන්නේ අවශ්‍ය කියන එක කියන්නේ knowledge base තියෙන ඒවා ස්ටඩි කළා එහෙම මේකෙන් නැතුව අර තව කියන්නේ ස්ටඩි කළා ඔපිනියන් එක කරගෙන යනවා නම් වඩාත් හොඳයි. රැප් කරන්න කලින් මට පොඩ්ඩි මේ දෙයක් ඇඩ් කරන්න ඕන ඇත්තටම මේ ඒක නිකන් බේසික් නිකන් සරල මගේ අදහස කිව්වොත් අන්තිමට මට කියන්න ඕන දෙයක් තමයි මේ දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් ගොඩක් අපිට බුදුදහම නම් ගොඩක් අය පිළිගන්න දෙයන්නේ. එතකොට අපි දැන් ජ්‍යොතිෂය වගේ දේවල් ගැන කතා වුණානේ. එතකොට ඒක ගොඩක් අර සමාජයේ ටිකක් ස්කෙප්ටිකල් දෙයක්. එතකොට මම ඕක දකින විදිය තමයි පර්සනලි දැන් සමහර දේවල් තියෙනවානේ අපි ඇත්තත් වගේ සමහර කට්ටිය ඩිබේටබල් ඕන තරම් තියෙනවානේ ජ්‍යොතිෂය තරම් නෙමෙයි. අයිස් බත් කෝල් ප්ලන්ජ් කියලා තියෙනවා. දැන් ස්පෝර්ට්ස් කරන අය දන්නවා. ගොඩාක් අය කියනවා ඒකෙන් රිකවරි වලට සෑහෙන හෙල්ප් එකක් වෙනවා. ඒ සමහර කට්ටිය කියනවා නෑ කියලා. සයන්ස් එකෙත් ඒක දෙපැත්ත සමහර රිසර්ච් වල කියනවා පුළුවන් කියලා සමහරු කියනවා බෑ කියලා. ඒක රෙඩ් ලයිට් තෙරපි ඔය දැකලා ඇති. එතකොට අපි දැන් සරලම දෙයක් ගත්තොත් එහෙම උදේට නැගිට ගමන් වතුර එකක් බොන්නේ කියන්නේ සමහරු. ඒක සමහරු කියනවා හොඳයි කියලා සමහරු කියනවා එහෙම වැඩක් නෑ කියලා. ඉතින් මම කියන්නේ දැන් ඒකෙන් ඔයා කරලා බලලා ඔයාට මොකක් හරි දෙයක් තියෙනවා නම් අනිත් එක දැන් හිතන්න අපි ගත්තොත් එහෙනම් උදේම නැගිටලා වල වතුර බොන එකේ ගොඩක් හිතන්න ඔයා දන්න කට්ටිය ගොඩක් අය කියන එක හොඳයි කියලා. එතකොට ඉතින් ඔයාට උදේම නැගිටලා වතුර විදුරක් බිව්වයි කියලා ඒකෙන් ලොකු කාලයක් යන්නේ නැහැ, හානියකුත් නැහැ, ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒක වගේ මං කියන අර දුමිදු කිව්වා වගේ ඒක ඔයාට උදව්වක් යම්කිසි ගන්න ටූල් එකක් තියෙනවා නම් ඒක 100% විශ්වාස කරේ නැතත් ඒකෙන් මොකුත් හානියක් වෙන්නේ නැත්තම් why not? මොකද ඒක අර අපි කියන්නේ කඳවුරු හදාගන්නවා කියලා අර මම ජ්‍යොතිෂ විරෝධී කඳවුරු නැත්තම් මම ෆුල් ජ්‍යොතිෂ කඳවුරු. ඒතර මම එළියට බහින්න අවකාශ වල නැතු. එහෙම වෙන එකත් හරිදි. මම කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඔය මොකුත් අහන්නේ නැහැ. මම ඔක්කොම බොරු කියලා හිතාගෙන ඉන්න එකත් හරිදි. ඒක ඇවිල්ලා එක්ස්ට්‍රීමිස්ට්. ඔය දෙපැත්තම හරිදි මම නම් කියන්නේ. මොකද අර මුලින්ම කිව්වා වගේ absence of evidence is not evidence of absence. ඒතකොට ඔයාලට proper evidence නැත්තම් එකක් ඔයාලට personal experience එක මත බේස් කරලා හිතන්න පුළුවන් මම ටිකක් විතර මේක විශ්වාස කරනවා නැත්තම් හිතන්න පුළුවන් ටිකක් විතර මේක අවිශ්වාස කරනවා. හැබැයි කවදාවත් අර එක්ස්පෙරිමන්ට් එකෙන් දෙකෙන් එකටවත් යන්න එපා proper evidence නැතු. මම කියන්නේ මැදින් ඉඳලා අර අපි කියන්නේ get all the help you can get කියලා. ඉතින් ඔයාලට අර කෙනුත් උදව්වක් ගන්න පුළුවන් නම් ඒ උදව්ව ගත්ත කියලා ඔයාලට එකකින් හානියකුත් නැත්තම් ඔයාගේ මේ දිනචර්යාවයි මුළු ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරන්න ඕනෙත් නැත්තම් ඉතින් ඒකේ සමහර විට උදව්වක් තියෙයි. සමහරට නැති හානියකුත් නැත්තම් why not? ඉතින් ඒකයි මම කියන්නේ. ඒක තමයි මගේ අදහස. ගොඩක් ස්කෙප්ටිකල් අයට. ඉතින් ඔයා එහෙම කරලා බලලා ඔයා කාලයක් කරලා බලලා එක විදිහකට එක්ස්පීරියන්ස් අරගෙන ඔයාට ඒකේ මොකක් හරි තියනවා නම් එවිඩන්ස් මට පර්සනල් එවිඩන්ස් බේස්ඩ් මේක ටිකක් දෙයක් තියෙනවා වගේ කියලා ඉතින් ටිකක් ෆලෝ කරලා බලන්න. මේ දෙපැත්තම මේ වගේනේ. අර පැත්තටත් මේ වගේනේ. දෙපැත්තටම කියන්නේ අර එවිඩන්ස් තියෙනවා නම් ඒක එයා ෆලෝ කරනවා වගේම අර එවිඩන්ස් නැති අය ඒක ෆලෝ නොකරත් තියෙන්නේ එතකොට. ඔව්
අතර ඔතරවා ට්‍රයි කරල බල්ල ඒක නංගේ නම් කිසිම මේ ගන්න ගෙන ඇති බල නොකරින් වයිනොත් මොකද මේ සම ආගියුමන්ට අද්දී මේ පැත්ත බලිනවා ඒ පැත්තල සූඩෝ සයින්ස් කියලා අර පැත්ත බලිනවා මේ පැත්තට සෝඩෝ සයින්ස් කියලා අපිති පොප්කොන් කකා බලන් ඉන්න එක ආනීමයි ඒකයි මොකද අර ට්‍රඩිෂනල් විදියට ඒ දේවල්ලර අපිට මේ එක්ස්පෙරිමෙන්ට් කරලා ෆිසිකලි ප්‍රූව් කරන්න බෑ ඉතින් ඒකට තමන් කරලා බලන්න තමන්ට හොඳයි න හොඳයි ඔව් කියන්නේ ඒක okay guys and thank you for tuning in for the last episode of 2025 our first year ස්තුති කරන්න ඕනේ අතරම අපේ ඉන්න පොඩි වුණත් quality fan base එකට අපිට හොඳ constructive criticisms ගොඩක් හම්බුණා ඉතින් අපි පුළුවන් දේවල් improve කරා තව improve කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම consistently අපේ episodes අහන fansලා කීප දෙනෙක්ම ඉන්නවා වෙනකොට ඉතින් අපි thank you කියන කැමති ඔයාලා හැමෝටම ඒ වගේම 2026 year කියනවා තව දවස් කීපයකින් so wishing you a happy new year thank you for tuning in we will see you on 2026